සමාජයකට වෙන්න පුළුවන් කැමැත්ත ඇති වෙනවා. ඒ වගේම අපේ තුල තියෙනවා අකමැත්ත ඇති වෙන්නේ. දැන් බලන්න ඒක තමන් තුල තියෙනවා කියන්නේ. එහෙම කැමැත්ත අපි මොනවාරි දෙයකට කැමතියි. එහෙම නැත්නම් මොනවාරි දෙයකට අකමැති. ඒතකොට මේ කැමැති අකමැති ස්වභාවය මනස තුල තියෙන තාක්කල් අපිට ලැබෙන්නේ මොනවද මේ විදිහට. ඒතකොට එහෙනම් අපි එදා බෝසතාණන් වහන්සේ මොකද්ද කළේ? මෙන්න මේ විදිහට තේරුම් අරගෙන මේ අධික සැපදීම අධික දුක් වීම. ඒ කියන්නේ සිද්දට යම් අරමුණක් තීරණය කරනවා. ඒතකොට තීරණය කළා මොකද්ද කරේ? වෙනම ක්‍රමයක් හොයන්න උත්සාහ කරනවා. නේද? එතකොට අපි මොකද්ද කළේ? හොඳට සැපදීලා ඒකට දුක කරලා අවසානයේ සම්පූර්ණ දුක විදියට ඒක බැලුවා. ඒ දෙකම බැලීම සකස් වෙන්නේ කියලා බැලුවා. අපි ඔය සාකච්ඡා කරපියව අපි මම සඳහන් කරන් යන්නේ. එතකොට මේ ආයතන අයෙන් ඇසෙන් මොනවද ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගන්ධය, කයෙන් ස්පර්ශය, මනසෙන් අරමුණු. මේ විදිහට දැකලා මෙන්න මේ දැක්ක මේ අරමුණු වල ඔක්කොමගෙම තියෙනවා මොකද්ද? එකම එක දෙයක්. ඒක තමයි මේ ඔක්කොටම පොදු වෙච්ච දෙයක් තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒක තියෙනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්වභාවවල් පහම සෑම අරමුණකම තියෙනවද නැද්ද? නැද්ද තියනවද? මොකද කියන්නේ? එතකොට එදා දැක්ක බෝසතන් වහන්සේ අපි ඇහෙන් ඇරලා මොනවාරි දැක්කොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙන්න මේවා පහ එකට එකතු වෙලා ගැට ගහලා තමයි සිතවිලි හටගන්නේ. සතුට ඒවා වෙන්න පුළුවන්, දුක් ඒවා වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ දෙකෙන්ම එන අරමුණු, සතුටෙන් හා දුකෙන් එන අරමුණු ඒකාබද්ධ වෙලා එන්නේ මේ පහ හය හරහා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ හරහා තමයි එන්නේ. එතකොට මෙන්න මේ පහ තේරුම් ගන්න නැත්නම් අවබෝධ කරගන්න තමයි උන්වහන්සේ ඊළඟට බැලුවේ. එතකොට මේ අරමුණු එන්නේ මොකක් නිසාද? ඒ අරමුණු හටගන්නේ මොකක් නිසාද? ඈ විඥානේ අපි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්වභාවයේ කට්ටලේ එන්නේ නිතර සැප අරමුණු, දුක අරමුණුත් එන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. දැන් අපේ තියෙන අවිද්‍යාව නිසා තමයි මෙන්න මේ අරමුණු ගොන්න එන්නේ. අවිද්‍යාව නැත්තම් ඒ උපාදාන වෙන ගතිය අහිමි වෙන්න ඕනේ. අපේ තියෙන අවිද්‍යාව නිසා තමයි මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංකාර කියන විඥාන කියන සංකාර ටික. ඒකට ඒ පහට කියනවා නමත් සංකාර කියලා. මොකද්ද? සංකාර. එතකොට මෙන්න මේ සංකාර ටික අවිද්‍යාව නිසා තමයි මේ සංකාර හටගන්නේ. නේද? ඒ සංකාර ටික එනවත් එක්කම දැනීම නැත්තම් විඥානය ඒකම පහළ වෙනවා. නේද? ඊට පස්සේ විඥානය පහළ වුණාට පස්සේ මේ සත්‍යයට උපදිනවා මොකද්ද? නාමය කියලා නැත්තම් රූපය කියලා කොටසක්. මෙන්න මේ නාම රූප දෙක විඥාණයෙන් නැත්තම් අවිද්‍යාවෙන් ගැට ගහලා එකතු කළා තමයි අර අපේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්න අරමුණු ඔක්ක අපි සසර එකතු කරන්නේ. එතකොට සෑම අරමුණක ගැබ්බෙලා තියෙනවා නාමයක්. සෑම අරමුණක ගැබ්බෙලා තියෙනවා රූපයක්. එතකොට නාමයි රූපයි ටික එකතු වෙලා තමයි අපි මේ සසර යන්නේ. එතකොට මෙන්න නාමයයි රූපයයි එකතු වෙන එක අපිට නවත්තන්න පුළුවන් නම් ඒ චක්‍රය කැඩෙන්න පුළුවන්. එතකොට සමාහයට මේ අපිට ආයේ උපතේ සිතේ නැති වෙන්න පුළුවන්. එතකොට අපි දන්නේම නැතුව අපි කොච්චර කිව්වත් මේ දෙක ගැට ගන්නවා. ගැට ගන්නේ තණ්හාව නිසා. භවය සකස් කරන්නේ තණ්හාව නිසා. එතකොට මෙන්න මේක තේරුම් ගන්න නම් මේ නාම පැත්තයි රූප පැත්තයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් රූප පැත්ත වෙන එකක්, නාම පැත්ත වෙන එකක්. එතකොට මේ පහට ඒ දෙකටම එකතු වෙලා තියෙනවා නාම රූප කියන එකට එකතු වෙලා තියෙනවා පහක්. ඒකට කියනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙන්න මේ එක සිතක් තුළ මේ පහම තියෙනවද නැද්ද? හට ගන්නවද නැද්ද? හට ගන්නවා. ඉතින් මෙන්න මේ පහම හට ගන්න ස්වરૂපය තමයි අපි සසර කියන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට මේ පහ හට ගන්න නැවත අපි
උපතක් කරා භවයක් කරා නැවත නැවත අපි යනවා. ඉතින් අපිට මෙන්න මේ නාම රූප කියන ස්වභාවය ASCII තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වરૂපය යම් ප්‍රමාණින් තේරුම් අරගෙන මෙන්න මේක ගැට නාමයටයි රූපයටයි ගැට ගහෙන් දෙන්නේ නැතුව අපේ සිත නවත්ත ගන්න පුළුවන් වුණොත් අපිට එතනදී නැවත උපතක් නැති වෙනවා නේද? එතකොට නාම රූප එකතුනොත් තමයි සංඛාර හටගන්නේ නේද? විහාට යාට අවිද්‍යාවපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපපත්‍ය සලආයතන. එතකොට මේ නාම රූප එකතුනොත් තමයි අපිට ඇහැට කනට නාසයට දිවට කයට මනට යන්නේ. ඉදා බැලුවා බලනකොට අපි හැම වෙලේම අපි ඉන්නේ ඇහි. හැම වෙලේම අපි ඉන්නේ කනේ. එහෙම නැත්තම් නාසයේ. එහෙම නැත්තම් දිවේ. එහෙම නැත්තම් මනසේ. මෙන්න මේ පහට හේතුව බැලුවා. මේ පහ මේ විදියට යන්න හේතුව. එතකොට දැක්කේ තමයි මෙන්න මේ පහ ඇහැට යන්න කනට යන්න නාසයට යන්න හේතුව තමයි නාම රූප ටික. මේ නාම රූප ටික විසඳගත්තොත් මේ පහට යන එක නවතිනවා. අපි මේ පහට පංචේන්ද්‍රයට ගෝචර වෙන්න අහුවෙන්න අපිට ලැබෙන සසරක්. නැවත උපදින්නා වූ නැවත නැවත දුකටපත් වෙන්නා වූ විවිධ සසරවල අපිට ලැබෙනවා. එක්ක බලු සසරක් වෙන්න පුළුවන්, හරක් සසරක් වෙන්න පුළුවන්, ඌරු වෙන්න පුළුවන් නේද? දෙවියෝ වෙන්න පුළුවන්, බ්‍රහ්මයෝ වෙන්න පුළුවන්, විවිධ තත්ත්වයටපත් වෙනවා. දැන් බලන්න අපේ සිතේ ওই විදිහින් නෙමෙයිද තියෙන්නේ කියලා. අපේ සිත දැන් මේ මොහොත ගන්නකො. දැන් මේ මොහොතේ මොකක් කරේ එක්ක 60. ඒතර මේ පේන දර්ශන වලට අපි කැමතියි. එහෙම නැත්නම් අකමැතියි. ඒතර කැමැති වෙනකොට මේ දර්ශනයට උපදින්නේ මොකද්ද? තාමක උපදින්නේ මොකද්ද? මේ දර්ශනයට අපි කැමතියි කියන්නේ මොකද්ද උපදින්නේ? ඈ? ඔව් උපදිනවනේ අකුසල කර්ම පැත්තට ගම. ඒ උපදිනවා කියන්නේ මේ දර්ශන වලට එහෙම නැත්නම් මේ පේන දෙයට අපි කැමතියි කියන්නේ උපදින්නේ පංච උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ තමයි පිළිලා තියෙන්නේ. ඒතොර දැක්කා කියන එක සමාන කරන්න පුළුවන් නේ අර පහට. අපි දකින්නවා කියන්නේ අපේ බුදුන් මනස දකින්නවා කියන්නේ ඉපදිලා තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ. කට්ටල් පහක් ඉපදිලා තියෙන්නේ. ඒතොර අපි දන්නේම නැතුව මෙතනදීම අපිට සසර පටන් ගන්නද? නැද්ද? මොකද කියන්නේ? සසර පටන් අරන්ද නැද්ද? සසර පටන් අර. ඒ කියන්නේ අපි යමක් දකින්නකොටම උපාදානය වුණා කියන්නේ සසර පටන් අරන්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ අපි ඇල්ලුවා කියන්නේ ඒකට කැමැත්ත දැක්කුවා කියන්නේ අපි සසර පටන් අරන්. ඉතින් නැවත අපිව මේ සසරට ඇද යන ස්වරූපයක් තමයි අපේ තියෙන්නේ. ඒතකොට අපි බලන්න මේකෙන් ගැලවෙන්න මොකක්ද අපි කරන්න ඕනි? කරන්න තියෙන එකම දේ තමයි පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න එක. තේරුම් කරගන්න එක. නේද? ඒතකොට පංච උපාදානස්කන්ධය දැන් අපිට ඒක එකට එක සම්බන්ධ. එකක් රූපයට, එකක් වේදනාවට, එකක් සංඥාවට, එකක් සංකාරයට, එකක් විඥාණයට. ඒතකොට මෙන්න මේ විඥාණයෙන් තමයි මේ හතර ගැට ගහන්නේ. විඥානේ ගැට ගන්නවා. රූපයයි වේදනාවයි සංඥාවයි සංකාරයයි කියන එකට අවසාන ප්‍රතිඵලය ළඟා කර දෙන්නේ මෙන්න මේ විඥානේ. එතකොට අපි රූපය කියන්නේ මොකද්ද? අපි ගිය මාසෙත් සාකච්ඡා කළා. මේකමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. නැතුව වෙන මොනවා හරි කියලා ජාතක කතාවක් වෙන දෙයක් කිව්වට අපි මේක තේරුමක් එන්නේ නැහැ. අපිට තේරුමක් එන්න නම් අපේ සිත තුළ අපි දන්නවා ආයතන. ඒවා අපි කතා කරන්න යන්නේ අපි කලින් මාසවල කතා කරලා තියෙනවා. ඇහැ ගැන, නාසය ගැන, දිවකය, මනස ගැන. නමුත් මෙන්න මේ අපි හිර වෙන තමයි මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ස්වභාවයතන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒතර රූප කියන්නේ මොනවද? රූප කියලා අපිට හඳුන්ලා දෙනවා රූප 20 කීයක් තියෙනවද? 28ක් කියලා තමයි සඳහන් වෙන්නේ නේද? එතකොට ඒ රූප කලාප වලට අපි දන්නේම නැතුව මොකක් හරි අපේ සිත ඒක රූපයකට අහු වෙනවා. උදාහරණයක් වශයෙන් අපි බැලුවා කියමු බිත්තිය දිහා. ඒතකොට බිත්තිය කියන රූපයට අපි අහු වෙනවා. ඒ වගේ අහු වෙනවා. එතකොට අපි ඒ වේදනාව කියන්නේ එතකොට දැන් රූප ටික අපි දන්නවා වේදනාව කියන්නේ මෙන්න මේ හට ගන්න අරමුණට අපි එක්ක කැමති, එක්ක අකමැති, එක්ක මධ්‍යස්ථයි. නේද? එක්ක කැමති අපි, එක්ක අකමැති අපි, එක්ක මධ්‍යස්ථයි. අදොක්කොම සුම නේද? එතකොට මේ අපේ සිතට එන සෑම අරමුණකටම එක්ක අපි කැමති, එක්ක අපි අකමැති, එක්ක මධ්‍යස්ථයි.
නෑ සමහර අය මෙහෙම ඉන්නවා. යම් දෙයක් අපි උනාට පස්සේ ඒ දේ අල්ලගෙන කෑ ගන්නවා බනිනවා. එතකොට එයාගේ තියෙන ඒකට අකමැත්ත. සමහර විට අපි රුවන්වැලි සායට ගියාම මොකද වෙන්නේ? රුවන්වැලි සාය ගාවට ගිහලා වඳිනවා. එතකොට අපි මොකක්ද හටගන්නේ? මොකක්ද වෙන්නේ අපිට? භක්තිය සද්ධාාවක් ඇති වෙනවා. ඒක හරි. ඒකම හටගන්න සිත මොන වගේ සිතක්ද? සතුටු සිත. එතකොට ඒ සතුටු සිත තුල නැද්ද අර පහ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ රුවන්වැලි සාය වඳිනකොට නැද්ද? එතකොට අපිට ඒකට අපි කැමති වෙලා නේද? ඒකට අපි ආසයිනේ. එතකොට එතන උපාදානයක් නැද්ද? එතකොට උපාදානයක් ලැබුණා කියන්නේ අපි එතකොට ආයෙ ලැබෙන්නේ සසරක්ද නිර්වාණයද? සසරේ නේද? එතකොට අපි දන්නේම නැතුව රුවන්වැලි සාය වඳිනකොට අපිට ලැබෙනවා සසර පුණ්‍ය සිතවිල්ලක් ලැබෙනවා නේද? එතකොට මේ බුදුහාඳුරු දේශනා කරන්නේ පින් මේ සසර ලැබෙන ක්‍රමවේදයක් නෙමේ සසරෙන් ඉවත් වෙන ක්‍රමවේදයන්නේ නේද? අපිට කරගන්න බැරුණේ ඒකට. එතකොට අපි අන්න මම උදාහරණයක් වශයෙන් පෙන්නුවේ රුවන්වැලි සාය ගාවට ගියාම අපිට සිතවිල්ලක් අට ගන්නවා සතුටු සිතක්. එතකොට සතුටු සිත තුළ තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට අපි කැමති වෙලා නේද? ඊට පස්සේ ඔතෙන්ටම ඇහිල්ලා හොඳට බීගත්ත මිනිස්සේ කැල්ලා ඔය කුණු හරප ටිකක් කියනවා රුවන්වැලි සාය. දැන් මොකද්ද වෙන්නේ? දැන් අපි වැඳ හිටියේ. දැන් මොකද වෙන්නේ? තරහ වේදනාවක් ඇතිවෙනවා. එතකොට උපදින්නේ මොකද්ද? ඒක සසර. මොනවද උපදින්නේ එතකොට? එතකොට උපදිනවා රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තියෙනවද නැද්ද? එහෙනම් අර මිනිස්සේ අපි වැඳ ඉද්දී අපිට ලැබුණු සිත තමයි ඒකෙත් ඉපදුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවයක් ඉපදුනා. හැබැයි අපි කැමති කියන්නේ අපි ඒක උපාදාන වෙලා. ඒකට අපි ආසයි. නේද? ඒ අපි වන්දනාමාන කරමින් ඉන්න මොහොතේ එනවා බීගත් මිනිස්සෙක්. ඇහිල්ලා මේ මිනිස්සයාට මෙතන කොතනද කියලා තේරෙන්නේ නැහැ. කුණු අරපෙන් කෑ ගහනකොට අපි මේ පැත්ත බලනවා. බැලුවාම අපිට සිතක් හටගන්න ඉපෑ. සිතක් හටගන්නකොට අපි හතගatti මොන සිතක්ද? අකමැති සිත, තරහා සිත. එතකොටත් උපදිනවද පංච උපාදාන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන? උපදිනවද නැද්ද? උපදිනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන ඉපදුනාම එතකොට හටගත්තේ සතුටු සිතක්ද දුක් සහගත කැමති නැති එකක්ද? අකමැති එක. එහෙනම් එවලේ හටගත්තේ අකමැති එක. මෙවලේ හටගත්තේ කැමති එක. එතකොට කැමති එක හටගත්තත් අපිට ලැබුණේ පංච උපාදානස්කන්ධය. අකමැති හටගත්තත් අපිට ලැබුණේ පංච උපාදානස්කන්ධය. එතකොට කොතන නිර්වාණය? නිවන කොතනද? ඒ කියන්නේ අපි දෙකෙන්ම අපිට ලැබුණේ සිතවිලි දෙකක්. මේක හොද සිතවිල්ලක්. ඒක ඇතුලේ තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය. අනිත් පැත්තෙනුත් තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට ඒක අපි වේදනාවට බැලුවාම අර මුලින් කියපු එක මොන වේදනාවද? අපි මේ රුවන්වැලි සෑය අපි සතුටින් වන්දනාමාන කරන වෙලේ ලැබිච්ච වේදනාව මොකද්ද? සැප වේදනාව නේද? අර මිනිස්සයා කුණු හarpෙන් බයිනකොට ලැබිච්ච මොකද්ද? දුක් වේදනාව. ඔන්න වේදනා දෙකක් හරි. ඒතර වේදනා කීයක් තියෙනවද? වේදනා ප්‍රධාන වශයෙන් කීයක් තියෙනවද? සෝමනස්ස අදු මේ සෝමනස්ස කියලා පාලියෙන් කියනවා. ඒ වගේම ඉංග්‍රීසියෙන් කියනවා සැප වේදනා දුක් වේදනා කතා කරා. තව මොකක්ද තියෙන්නේ? අදුක්කම සුඛ. ඒ කියන්නේ අන්න හරි. සැපක් නැති දුකක් නැති වේදනාව. දැන් අපිට දැන් ඒක කොහොමද හොයාගන්නේ? දැන් අපි ඔය පංච උපාදානස්කන්ධයේ යම් දැනුමක් අවබෝධයක් ලබා ගත්තොන්නේ අපි මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ නේද? එතකොට දැන් සැප වේදනාව ගැන අපිට තේරෙනවා. මෙන්න මෙහෙම එනකොට අපි කැමති බොහොම ආසයි අපි ලෙන්ගතුයි කැමති. එතකොට ලැබෙනවා රූප වේදනා සංඥා සංකාර පහ ලැබෙනවා. හැබැයි අපි උපාදානෙ වෙලා අපි අල්ලගෙන අපිට ලැබෙන්නේ වෙලෙ මරනොත් නැවත උපතක් නැවත සසරක්. ඊට පස්සේ අතනදී ලැබෙනවා මිනිස්සේ කුණු හarpෙන් කෑ ගහද්දී අපිට ලැබුණා අකමැත්තක් නේද? පිළිකුලක්. ඒකදී ලැබුණා අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. එතකොට මේ දෙපැත්තෙන්ම පංච උපාදානස්කන්ධය ලැබුණා. මේ පැත්තෙන් සැප විදියට ලැබුණා, මේ පැත්තෙන් දුක විදියට ලැබුණා. තව එකක් තියෙනවා මධ්‍යස්ථ එකක්. ඒක මොකද්ද? ඒක කොහොමද ලැබෙන්නේ? මනස සංවර කර ගැනීම. ඒ කියන්නේ
මොකද්ද? දැන් අපි වේදනා දැන් අපි හොයාගෙන ගියේ රූප වේදනා සංඥා සංකාර විඥානයනේ. ඒක රූපය දන්නා පොත්පත්වල තියෙනවා 28 ආකාර රූපේ නේද? භාව රූප, ස්ථිර රූප, ඒ වගේ විවිධ තියෙනවා රූප වර්ග. ඒ වගේට වේදනා ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒකෙන් අපි සැප වේදනාව යම් අවබෝධයක් ගත්තා, දුක වේදනාව අවබෝධයක් ගත්තා, මධ්‍යස්ථ වේදනාව. ඒක මොකද්ද? ඒක කොහොමද කියන්නේ? කියන්න බලන්න. කොහොමද වෙන්නේ? පතකම් මොකද කියන්නේ? සාදුකාරයක් දෙන්නකො. එතකොට මධ්‍යස්ථ වේදනාව කියන්නේ මොකද්ද? මාර වැඩේ නේද? කියන්නේ. ඈ? ඒ කියන්නේ ඔබෙක්කා කියලා කියනවා. ඒ කොහොමද අපි විග්‍රහ කරන්නේ? ඔව් දැන් අපිට දැන් රුවන්වැලිසෑයේ අපි ඉන්නේ. දැන් රුවන්වැලිසෑයේ ඉන්නකොට වන්දනාමාන කරනකොට අපිට උපදුනා සිතක්. ඒකට අපි කියනවා සැප සාගත ලෝභ සිතක් කියලා නේද? ඒක සැප කියන්නේ ලෝභෙනේ. එතකොට ඊළඟට ආව තරහව. අකමැත්ත. අර මනුස්සය බයිනොට ඒකත් හරිනේ. දැන් අපිට ඊළඟ සිත ටිකක් තියෙනවා උපේක්ඛා සාගත නැත්තම් මේ සැපයි දුකයි නැති මධ්‍යහතේ. ඒක කොහොමද අපි තේරුම් ගන්නේ? ඈ? නෑ අතරීමක් වෙනවා. ඒක වෙනම කතාවක්. අපි මොකද්ද දැන් අපිට ඒක කොහොමද තේරුම් ගන්නේ? දැන් මෙහෙම කියමුකෝ අපි මම පොඩි සරලින් කියන්නම්. දැන් ඔන්න අපිට දැන් තව කෙනෙක් ඉන්නවා මෙහෙම කෙනෙක්. එයාට රුවන්වැලිසෑය ගාවට ගියාට පස්සේ අපිට දැන්වා සූකුන් අපේ රුවන්වැලිසෑය අපි ධාතුට කියලා අපි වන්දනාමාන වල බොහොම ශ්‍රද්ධාවෙන් පපුවෙන් වන්දනාමාන කරලා සුදු අතින් ගිහලා අපි කටයුත්ත කරනවා. නේද? ඒ කටයුත්ත දිගටම අපි ලැබෙන්නේ සැප වේදනාවක්. නේද? සැප වේදනාවක් ලැබෙන්නේ. ඊට පස්සේ අපි ඔය කරන අතරේ අර මනුස්සයා කෑ ගහනවා තොරතෝංචි යන්නේ. අපි කොච්චර සැපේ හිටියත් අර මනුස්සයා වදේ ඉන්න ඒ පැත්තට ගිහලා මේ මනුස්සයාට ඉතින් හරි කියනවනේ මෙච්චර හොඳ තැනක් මෙච්චර සද්ධාවන්ත තැනක් බුදුහාඳුන දාත්‍යින් තැනක මේ ගුණ අරමින් බීලා ඇහිලානේ කියලා අපිට කේන්තියක් ඉස්මතු වෙනවා. නේද? එතකොට ඒක ඒ මනුස්සයාට දැනනකොට අපිට හට ගන්නවා සිත රූප වේදනා සංඥා සංකාර විඥාන සම්බන්ධව සිතක් හටගන්න ඒක දුක්ඛ සතක්. දැන් ඔය දෙකම අපිට තේරුණා. දැන් තව කෙනෙක් ඉන්නවා එතන. එයා රුවන්වැලිසෑයට ගියා. හරිද? රුවන්වැලිසෑයට ගියාට එයාට රුවන්වැලිසෑයට ගියාට 아무තු සතුටක් නැහැ එයාට. රුවන්වැලිසෑයට ගියා. හැබැයි සිතේ තුලේ එයාට සතුටක් නැහැ. මේක රුවන්වැලිසෑය බුදුන් වහන්සේගේ ධාතු වන්දන තියෙන්නේ කියලා එහෙම සතුටක් නැහැ එයාට. හරිද? ඒ වගේම අර මනුස්සයා කෑ ගහනවනේ කුණුහරුපෙන් කෑ ගහලා බයිනකොට එයාට තරහක් හිතක් එන්නෙත් නැහැ. අර බයිනවා කුණුහරුප කියනවා කෑ ගන්න. රුවන්වැලිසෑයටම බයිනවා. නේද? මොනවා හරි කියමුකෝ ධාතු අර පෞද්ගලික දවස්වල කිව්වේ මොනවද අර ඇට කියලා අන්න ඒ වගේ මොනවා හරි කිව්වා කියමුකෝ. ඒතකොට අර මනුස්සයාට ඒක දැනෙන්නෙත් නැහැ. දැන් මේ අපි මේ ශ්‍රද්ධාවෙන් අපි වන්දනාමාන කරාට එයාට ඒක දැනෙන්නෙත් නැහැ. හැබැයි එයාට අර බයින එක දැනෙන්නෙත් නැහැ. ආන්ගේ සතුට පැත්තට නොයන විදිහට අර තරහ පැත්තට නොයන විදිහට ඒ සිත මැද්දේ තියෙන එකට කියනවා අදුක්ඛුත කියලා. හැබැයි යා මේ පැත්තට වැල්ලා නැහැ. මේ පැත්තට වැල්ලක් නැහැ. එයාට එතෙන්ට ගියා කියලා ශ්‍රද්ධාවක් ලොකුවට දැනෙන්නෙත් නැහැ. ඒ වගේම අර මනුස්සයා බයිනෝට කේන්තියක් දැනෙන්නෙත් නැහැ. Taman ඒක තුල ඉන්නවා. ඒක තුල ඉන්නකොට එයාට හැබැයි ක්‍රියාව පේනවා. මොකද්ද මේ මිනිස්සු වඳිනවා, අර මනුස්සයා කෑ ගහනවා, එයා බලනවා. ඒ ක්‍රියාව තුල එයා ඉන්නවා. හැබැයි එයාට සැප දුක කියන දෙක එච්චර අදාළ වෙන්නේ නැහැ. මධ්‍යස්ථව ඉන්නවා. නම ඉංගියක් වශයෙන් කිව්වේ එන්නේම ස්වභාවයට මනසපත් වීම තමයි අදුක්ඛම සුඛ කියන්නේ. හැබැයි අපේ වෙන්නේ අපි හැබැයි එතනක් තියෙනවා අරක ඒක නැද්ද තියෙනවද? පහ කට්ටලේ. රූප වේදනා සංඥා සංකාර විඥානේ පහ තියෙනවද? එතන. නැද්ද තියෙනවද? මොකෝ කියන්නේ පිටිපස්සේ? ඈ? පාසම මොකද කියන්නේ? එතන අර පහ තියෙනවද නැද්ද? කියන්නේ නැහනේ. තියෙනවද නැද්ද? නෑ කියන අර වැඩයක් නේ දැන්. කට්ටියක් නෑ කියනවා කට්ටියක් තියෙනවා කියනවා. සාදුකාරයක් දෙන්නකෝ. අයියෙන් සාදුකාරයක් දෙන්න. එතකොට දැන් මෙහෙම ප්‍රශ්නයක් ආවා. ඉස්සෙල්ලා අපි වේදනාවල් තුරනේ හොයාගෙන ගියේ. වේදනාව එතකොට අපි සැප වේදනාව දැන යම් අදහසක් ගත්තා. ඒක හරිනේ මම රුවන්වැලිසෑය ඉදිරිපත් කරාට වෙන එකක් ගන්න අපි දාන දෙන එක උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දාන දෙන එක උනත් දුක වේදනාවට ගන්නත් පුළුවන්. දැන් අදුක්ඛම සුඛ. ඒ කියන්නේ මධ්‍යස්ථ වේදනාවේදී මම කිව්ව කතාවක් මොකද්ද?
අර යාගේ සිතට රුවන්වැලිසෑය දිහා බලා ඉඳීමෙන් අපිට ලැබෙන සතුට ප්‍රීතිය පිනායාම ගතිය එයාට නෑ. ඒ වගේ මරමනුත්සය කුණුවරපි කියලා බයිනකොට කෑගහනට අපිට තිබිච්චි තරහව යාට නෑ. ඒ දෙකම නැතුව එයා ඉන්න කෙනාට මධ්‍යස්ථ වෙන. මධ්‍ය සිතුවිල්ලත් තමයි තියෙන්නේ. යාර සැපෙත් නෑ. හැබැයි දුකෙත් නෑ. නේද? එතකොට ඒක මං ඇහුවා ඒ සිත තුල අර පහ කට්ටලේ උපදිනවාද කියලා. රූප වේදනා සංඥා සංකාර. එතකොට එක කට්ටියක් කියනවා නැහැ කියලා. තව කට්ටියක් කියනවා උපදිනවා කියලා. කොයිකද හරි? නෑ හදා නෑ කියන කට්ටිය ගහපුක නේද? නෑ කියන්න කොහොමද හේතුව? කොහොමද කියන්නේ නෑ කියන්නේ? නෑ අපි අහන්නේ දැන් සැප වේදනාව හිටියා. තේරුම් ගත්තනේ. දුක් වේදනාව හිටියා තේරුම් ගත්තා. දැන් මධ්‍යස්ථ කියන්නේ අරයට රුවන්වැලිසෑයට ගියාට එහෙම යට දැනෙන්නේ නැහැ. මේ රුවන්වැලි ධාතු මන්දනාවට ආවා කියලා. හැබැයි බයිනකොට ඒක දැනෙන්නෙත් නැහැ. එයා ඒකට යනවා. ඒ මලුත් අර යනවා. තෙලුත් අර යන ඔක්කොම හරි. ඒතකොට එයාට ඒ ලැබෙන සිතිවිල්ලේ පංච රූප වේදනා සංකාර රූප වේදනා සංඥා සංකාර විඥාන නැහැ කියන්නේ හේතු මොනවද? දෙකටම පොදුයි. නෑ මම කියන්නේ මේ දෙක හරි මැද එකට. නෑ කිව්වේනේ. නෑ කියන්නේ හේතු. කියන්නේ දෙකටම නෑ. ඒක දෙකටම නෑ ඒක හරි. මේ කියන්නේ සැප වේදනාවෙත් නෑ. දුක වේදනාවෙත් නෑ. මධ්‍යස්ථ ආවනේ. ඒතර මං අහන්නේ ඒක අර පහේ කට්ටලේ තියෙනවද නැද්ද කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන. නෑ. රූප වේදනා සංඥා නෑ. හරි. දැන් නෑ කියන්නේ කොහොමද කියලා අහමුකෝ අපි. නේද? මොකෝ කියන්නේ නෑ කියන්නේ කොහොමද? ඔව්. නැත්නම් අපි තිනගුවට හරියන්නේ නැහැ නේද? දැන් නෑ කියන්නේ කොහොමද? නෑ අපි මේ දුක පැත්තට සැප පැත්තට ප්‍රතිචාර නෑ. දුක පැත්තට ප්‍රතිචාර නෑ. මධ්‍යස්ථ තමයි එයයි. හැබැයි එයත් එතන ඉන්නවා. අපේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. අපි ආන්නේ යා තුල රූප වේදනා සංඥා සංකාර විඥාන පහ උපදිනවද නැද්ද කියන අපි ඇහුවේ. ඒකදී කට්ටියක් කිව්වා උපදිනවා කියලා කට්ටියක් නැහැ කිව්වා. නැහැ කියන්නේ උපාසකම් මෑන් අහනවා දැන් අපි හේතු මොකද්ද කියලා නැහැ කියන්නේ. දැන් අපි බඩගිනි නම් මට බත් කන්න ඕනි කියන හේතුව තමයි බඩගින්න. මට කන්න එපා. කියනකොට හේතුව මොකද්ද? බඩ පිරලා කියන එකනේ. මට ඇයි අහනවා ඔයා ඇයි බත් කන්නේ නැත්තේ? මට වල් කන්න බෑ බඩ පිරලා. හරිනේ එතකොට. ඒ වගේ මේ උපාසකම් මෑන් අහන්නේ මධ්‍යස්ථ එකේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැහැ කියන්න තියෙන හේතු නැත්තම් සාධක මොනවද? නෑ අපි ඒක හරිනේ. එයා එල්ලා සැපේ ඉන්නෙත් නෑ දුකේ ඉන්නෙත් නෑ මධ්‍යස්ථ ඉන්නවා. අපිට ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒක නෑ කියන්නේ හේතුව කියන එකයි මං අහන්නේ. සැපේ නෑ කියන්න පුළුවන්. දුකෙත් නෑ කියන්න පුළුවන්. ඒක හරි. ඒක වැරදි නෑ. නමුත් එයාට සිතක් උපදිනවනේ. උපදිනවද නැද්ද? දැන් මුල් කට්ටිය අපේ සුදුම් මෙහෙම ගිහිල්ලා වන්දනාමාන කරනකොට ආසාවෙන් සිතක් උපදිනවනේ. ඊට පස්සේ අර මනුස්සයා කුණුහරුප කියනකොට සිතක් උපදිනවනේ. හරි. දැන් ඒ දෙකම නැතුව තව කෙනෙක් ඉන්නවනේ. එයාට සිතක් උපදිනවද නැද්ද? හරි. ඒ සිත තුල රූප වේදනා සංඥා සංකාර විඥාන නැද්ද? අන්න ඒක තමයි ඇහුවේ. ඔව්. එහෙනම් එයාටත් අපි සැපෙන් බොහොම ආසාවෙන් ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරද්දිත් සිතක් හට ගන්නවා. නෑ ඒක වෙනම දෙයක්. ඒක අපි දන්නවනේ ඒක. සැප හිතක් හට ගන්නවා. අර මිනිස්සයා වනිද්දී දුක සිතක් හට ගන්නවා. ඒ දෙක එතන වෙද්දී මිනිස්සෙක් ඉන්නවා දෙකම ගානකට ගන්න නැතුව. එයාට ඒක අදාළ නෑ ඒකදී. අන්නේ වෙලේ සිතක් හට ගන්නවා. අපි ආව ඒ සිත හට ගන්න වෙලේ රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවද නැද්ද කියලා. තියෙනවා කියලා තේරෙනවද? නැද්ද? එහෙනම් එතන සිත හටගත්තත් සිත හට ගන්නවා නම් පහක් තිබිය යුතුයි. මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තියෙනවා. එහෙනම් එතනක් පහට ගන්නවා. ඒතොර එයා හටගත්තේ එයාට දැන් අපි දැනගත්තා සතුටු සිතින් හටගත්ත කෙනාට සසරක් තියෙනවා. නේද? දුක් වෙච්ච කෙනාට සසරක් තියෙනවා. මධ්‍යස්ථ කෙනාට අර පාට ගන්නවා සසර తీරවද නැද්ද? ඔන්න ඊළඟ ප්‍රශ්නේ. මොකද කියන්නේ? උපේක්ෂා සහගත ඉන්න කෙනාගේ සසරක් තියෙනවද නැද්ද? නෑ ඔබතුමා ඉන්නකො වට අනික් කට්ටිය ගාමුකෝ. නේද? ඔව් ඒක හරි. කියන්නකො බලන්න උපාසකම්මලා. සාදුකාරයක් දෙන්නකො. කියන්න බලන්න ඒ අවස්ථාවේ සසර හට ගන්නවද නැද්ද? මොකද කියන්නේ?
අපි ගොඩාක් ගැඹුරු කරුණු දැනගන්න කලින් මේව දැනගන්න එපා. නේද? අපි චූටි චුවත් ඇල්ලා නිරෝධය ගැන කතා කරන. හැබැයි මේක දන්නේ නැහැ. ඉතින් කවදාකවත් නිරෝධයක් වෙන්න බෑ. ඇයි මේව දන්නේ නැතුව? මොකද කියන්නේ එතනදී? ඒ අවස්ථාවේ සසර හට ගන්නවද නැද්ද? ඈ? කියන්නේ නැහැ උත්තර. මොකද කියන්නේ පිටිපස්සේ? සසරේ අවස්ථාවේ හට ගන්නවද නැද්ද? හට ගන්නවා. උපාදකම්මල කියන්නේ මොකද? නැහැ. උත්තර දෙකක් තියෙනවනේ. ඒතර උපාද මාත්‍ය කිව්වෙකට යන්න බෑ. මේ කියනව නැහැ කියලා. නේද? මම උපාදක මාත්‍යයන් අහන්නේ නැහැ හේතු මොනවද කියලා තියෙනවා කියනවද? නැහැ කියන්න හේතු අහනවා. සතර හට ගන්න නැහැ කියනට හේතු කියන්නකෝ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයට අහුවෙන්නේ ඈ? අහුවෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයට අහුවෙන්නේ නැල්ලු. මේ කියන්නේ ඇත්තද බොරුද? ඈ? දැන් මොකද්ද මාර ප්‍රශ්නයක් නේද? මොකද කියන්නේ අපි අදුක්කම සුඛ කියන වෙලාවේදී පංච උපාදානස්කන්ධයට අහුවෙන්නේ නැහැ කියන්නේ හේතු මොනවද තියෙන්නේ? ඈ? ඉතින් එතනත් අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඉපදිලානේ. ඒක අපි ඒ අදුක්කම සුඛ කියන එකට ඇහිල්ලා තියෙන උපාදානෙ වෙලානේ. ඉතින් මධ්‍යස්ථ කියන්නේ මොකද්ද? හේතු උපාදානයන්නේ. නේද? දැඩිව ගියත් උපාදානයක්, දැඩිව තරහත් උපාදානයක්, මධ්‍යස්ථත් උපාදානයක්. ඒවලෙත් මොකද අර උපාසක මහත්තයා කිව්වාගේ සසර හට ගන්නවම තමයි. නේද? හරි පස්සේ තමයි නේද? ඈ? ඒකනේ වැඩේ කියන්නේ. අපි ගොඩාක් ගැඹුරට කතා කරාට අපි මේක දන්නේ නැහැ. එතකොට අපිට හටගන්න වේදනා තුනක් තියෙනවා. ඒක සැප වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, සැපත් දුකක් නැති මධ්‍යස්ථ වෙන්න පුළුවන්. හැබැයි ඒ පහේම සැප වේදනාවත් රූප වේදනා සංඥා සංකාර විඥාන හැල්ලා උපාදාන වුණාන් තමයි අපි සැපේ හැදෙන්නේ. ඒ වගේම දුකේ අර දුක වේදනාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහත් එක්ක කේන්තිය ගිය නිසා තමයි උපාදාන වෙලා තමයි ඒක යටගෙන නැවත සසර හටගන්නේ. මධ්‍යස්ථ එකෙත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ හටගෙන මධ්‍යස්ථ නැමැති එකෙන් උපතක් හට ගන්නවා. තේරුණාද? ඒකත් සසර. ඒක හීනියට සසර කියමුකෝ. මේක මහතර සසර කියලා. නේද? ඒකත් සසර. එහෙනම් මේ වේදනාවල් තුන තුල සිටීමම කියන්නේ නැවත භවයක්. නැවත සසරක්. නේද? රූපේ වේදනා සංඥා සංකාර විඥාන පැහැදිලිද? දැන් මෙච්චර කලිතන් හිටියේ සැප වේදනාව දුක, දුක් වේදනාවක් දුක, මධ්‍යස්ථ ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මධ්‍යස්ථයක් මම උදාහරණයක් කියන්නම්. අපේ පුංචි ළමයි ඉන්නවනේ සාමාන්‍ය අවුරුද්දක එකමාරක ළමෙක්. ඒ ළමයාට මොකක් හරි සෙල්ලම් බඩුවක් ගෙනාවහම එයාට තේරෙන්නේ නැහැ චූටිව අම්මා දුරන්නෙත් නැත. ඒ ළමයාට හට ගන්නවනේ සෙල්ලම් බඩුව පෙන්නුවාම වේදනාවක් හට ගන්න ඕනේ. නේද? එයාට හටගන්නේ දුක වේදනාවක්ද? නෑ. සැප වේදනාවක්ද? ඈ? කොහොමද වේදනාවක් හටගන්නේ? නෑ නෑ මං කියන්නේ ලොකු මෝරපු ළමයෙකුට නෙමෙයි. සාමාන්‍ය අවුරුද්දකින් කියමුකෝ. පොඩි ළමයෙකුට, තේරෙන ළමයෙකුට නෙමෙයි. පුංචි ළමයෙකුට සෙල්ලම් බඩුවට හටගන්නේ මොන වේදනාවක්ද යාට? ඒතොර එයාට කේන්තියන්නේ නෑනේ. එයාට තියෙන්නේ මෙන්න මේ දැකීම, ක්‍රියාව තුළ දැකීම වූ අදොක්කමසික මේ සැපෙත් දුකෙන් නැති වේදනාවක් තමයි යාට තියෙන්නේ. හැබැයි එයා දන්නේ නැහැ දෙල්ලම් බඩුව කියලා. එයා මේකට දැඩි ආසාවක් නැහැ. දැඩි විරෝධයකුත් නැහැ. හැබැයි මේ ක්‍රියාවලියක් එයාට දැනෙනවා. මේක පෙන්නනවා. එහෙම අන්නේ දැනෙන එකට තමයි එයාට තියෙන්නේ මධ්‍යස්ථ වේදනාව. ඒකයි අපි උදාහරණයක් දීලා තියෙන්නේ රාතුන් වහන්සේව උදාහරණයකින් පෙන්නන්නේ පුංචි දරුවෙක්. හැබැයි පුංචි දරුවා මරුණාට පස්සේ අපාගත වෙන්න පුළුවන්. රාතුන් වහන්සේ අපාගත වෙන්නේ නැහැ. හේතුව තමයි එයාට සැප දුක කියන බහුල දැඩිව නැතත් මධ්‍යස්ථ වේදනාව තියෙනවා. ඒ වේදනාව තියෙන නිසා එයා නැවත උපතක් හට ගන්නවා යාට. යාගේ සියුම්ම තියෙනවා. පස්සෙන් ටික ටික ලොකු වෙන්නේ. දැන් පැහැදිලිද අපිට වේදනාව ගැන? මොකද කියන්නේ? ඒක වෙනම දෙයක්. නිදාස් වෙන්න බැරි හින්දා අපි ඉන්නේ. දැන් අපි වේදනාව ගැන මොකද කියන්නේ දැන්? වේදනාව අපිට දැන් යම් තේරුමක් ඇති වුණාද? ඈ? දැන් අපේ රූපයට කියන්නේ පේන පින්ඩුපන් රූපං. වේදනාව කියන්නේ මොකද? වේදනා බුබුලුම. බුබුලකට සමාන කරලා තියෙන්නේ නේද?
මේ බුබුලක් ඇති වෙනවා ඇති වුණාට බුබුල අස්සේ මොනවද තියෙන්නේ? හුලං. නැත්නම් මොකක්වත් නැහැ. ඉස්නේ ඒ උදාහරණේ දීලා තියෙන්නේ ඒකට බුබුල කියලා ගන්න එපා. බුබුල වගේකමයි. බුබුල පෙවුනට මේ වේදනාව සැප දුක මධ්‍යස්ථ කියලා පෙවුනට අස්සේ තියෙන්නේ හිස් ටිකක්. බොරුවක්. එහෙම සැපක් වේදනා එහෙම ගන්න බෑ. මේක අපි මවාගත්ත දෙයක්. උපාදාන කරලා අපි පෙන්නනවා. අපිට පෙන්නනවා. ඒ කියන්නේ විඥානයේ විසින් සැපක් පෙන්නනවා. විඥානයේ විසින් දුකක් පෙන්නනවා. විඥානයේ විසින් මධ්‍යස්ථ පෙන්නනවා. හැබැයි උදාහරණය දීලා තියෙනවා මේ වේදනාවට බුබුලක් වගේ. බුබුලක් පේනවා ඇත්ත. හරි. වේදනාවේ සතුටක් පේනවා. දුකක් පේනවා. මධ්‍යස්ථ පේනවා. ඇතුළ එයා විසින් මාවල දෙන බොරුවක්. කියන එක තමයි අර්ථය දක්වන්නේ. අපි ටිකක් ඒක කතා කරමු එහාට ගිහිල්ලා. එතකොට දැන් ඔන්න බලන්න මේ වේදනාව බුබුල කියන්නේ කොහොමද ඔප්පු කරලා තියෙන්නේ? බුබුල කියන්නේ දැන් අපි අහලා තියෙනවා වේදනාව බුබුලු උපමා. නේද? රූපය ගැන පේන පින්ඩුපමං රූපං වේදනා බුබුලු උපමා. වේදනා බුබුල වගේ. ඒ කියන්නේ මේ වේදනාව බුබුලක් වගේ පෙන්නුවාට ඇතුලේ මොකක්වත් නැහැ. එහෙම දෙයක් නැහැ කියන එක තමයි තියෙන්නේ. එහෙම දෙයක් හටගෙන නැහැ. නැහැ කියන එකට වඩා හටගෙන නැහැ කියන එක. හැබැයි මායාවකින් පෙන්නනවා ඔහොම ලස්සන බුබුලක්. බුබුලක් පෙන්නනවා. බුබුල අස්සේ එහෙම කතාවක් කරන්න බෑ. ඒ කියන්නේ ඒක නැහැ කියනවත් තියනවා කියන්න බෑ. එහෙම යෙදිලා නැහැ. යෙදීමක් නැහැ. ඒ කියන්නේ අපිට දැන් උදාහරණයක් වශයෙන් සැප වේදනාව. අපි දැන් සැප වේදනාව කියන දේ අපිට සැපයි කියලා මම උදාහරණයෙන් පෙන්නන්නම්. ඒකත් මම පෙන්නන්නම්කෝ. දැන් ඔන්න අපි ගිහිල්ලා රුවන්වැලි සෑයේ වන්දනාමාන කරගෙන ඉන්නකොට අපිට ලැබෙනවා සැප වේදනාවක්. ඒක හරිනේ. ඔන්න අපි හිතනවා මේ රුවන්වැලි සෑය නිසා අපිට වේදනාවක් ලැබුණා කියලා. ඒ පරිසරය නිසා. එතෙන්ට එනවා ඩෝක් මරගාත මිනිස්සයා. ඒ මිනිස්සයාගේ සතුට තියෙන්නේ රුවන්වැලි සෑයේද කියන කුණු හර්පෙද? එයා කියන්නේ කමාට එයා කියනවා ඇත්තේ සතුටෙන් වෙන්න පුළුවන්නේ. ඒතොර එයාගේ සතුට තියෙන්නේ රුවන්වැලි සෑය තුල බලලාද එහෙම නැත්නම් අර කුණු හර්ප කීම තුලද? මොකේ තියෙන්නේ? කුණු හර්ප කීම තුල. ඒතොර මගේ ප්‍රශ්නේ අපිට රුවන්වැලි සෑය බලනකොට සද්දාව සතුට ඇති වෙන්නත් අර මනුස්සයාට සද්දාව සතුට නැති වෙන්නත් ඇයි රුවන්වැලි සෑය මොකද්ද කරු වරද? ඇයි එහෙම උනේ? කියන්න බලන්න. ඇයි එහෙම වේදනාව හටගත්තේ? ඇයි එහෙම උනේ අපිට? ඇයි එහෙම උනේ? අපිට සතුට වෙන්නත් අරයට අකමැති වෙන්නත් හේතුව මොකද්ද? නෑ අපි කියමුක අපේ නුසන්සුන්තාවයේ තියෙනවනේ. මොකක්ද හේතුව? ඈ? මොකද කියන්නේ පදගම? ඇයි ඒ අපි එහෙම උනේ? නේද? ඈ? ඔය තියෙන අකුසලේ වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක් කියමුකෝ අපි. නේද? අකුසලේ කියන පැත්ත තව ටිකක් හැබැයි එතන අකුසලේ කියන එක හැබැයි ඔප්පු කරන්න පුළුවන්. මම ඒක ඔප්පු කරගෙන යන්නද? දැන් අකුසලේ කියලා කිව්වා සාදුකාරයක් දෙන්නකෝ. දැන් අකුසලයක් කියලා කිව්වනේ. දැන් අකුසලේ කියන්නේ මොකද්ද? කුසලේ කියන්නේ මොකද්ද? නෑ මං අහන දෙයට උත්තර දෙන්න. අකුසලේ කියන්නේ මොකද්ද? කුසලේ කියන්නේ මොකද්ද? නෑ මෙහෙම කියමුකෝ. කුසල් කියන්නේ අලෝභනේ, අදේශනේ, අමෝහයනේ. පැහැදිලිද? අලෝභ, අදේශ, අමෝහ. ඒකට මොකද්ද අපි කියන්නේ? කුසලේ. අකුසලේ කියන්නේ ලෝභය, දේශය, මෝහය. නේද? පැහැදිලිද? හරි. සාදුකාරයක් දෙන්නකෝ. දැන් මං අහන ප්‍රශ්නෙට හොඳට හිතලා උත්තර දෙන්න ඕනේ. හරිද? දැන් අපි මෙතන අපි ධර්ම දේශනා සාකච්ඡා කරන්නේ පින් කරන්න කියන්නවත්, පව් කරන්න එපා කියන්නවත් නෙමෙයි. මේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම අපි දන්න පමණින් අපිට තේරෙන පමණින් අපි ඔයත්තන් තමක සාකච්ඡා කරන්නේ නිවන් දැකීමට එහෙම නැත්නම් සසරෙන් ඉවත් වීමට මෙන්න මේ ලෝකේ පරම සත්‍ය අවබෝධ කර ගැනීමට මාතෘකා කරගෙන තේමාව කරගෙන එම නිසා සමාජයට කියන කරුණොත් එක්ක සමාජයට පින් කරන්න එපා වව් කරන්න එපා එහෙම අදහසක් ගන්නත් එපා. මෙතන ඉන්නේ කොට දෙනෙක් පින් කරන අය නමුත් මෙතන ආවේ අද මේ විමුක්ති ගමනට යමක් ඉගෙන ගන්නනේ නේද? නිවන් දකින්න පැත්තට යමක් ඉගෙන ගන්න අපි ඇහිලා තියෙන්නේ. එතකොට මම අහනවා ප්‍රශ්නයක් මේ සාදුකාරයක් දෙන්නකො. අයියද? එතකොට රුවන්වැලි සෑයට අපි ගියානේ. ගියාම අපිට ආවා බොහොම ශ්‍රද්ධාවක්, බොහොම පිරිසුදු බවක්, සතුටක් ආවා.
මං අහන්නේ ඒ සතුටු සිත මොන සිතක්ද? ඒ තුල අන්තර්ගත වෙලා තියෙන පංච උපාදානස්කන්ධයක පැත්තකින් දාමු. පංච උපාදානස්කන්ධය වෙලා ලැබුණනේ සතුටු සිත. ඒ සතුට නැත්තම් කැමැත්ත ලෝභ සිතත් මේ කුසලයක්ද අකුසලයක්ද? ඔන්න උත්තරේ ඕනේ. කුසල් සිත් කියනවා. හොඳයි. තව මොකද කියන්නේ? මල ගෙලියයි. මේම පැත්තෙන් අකුසල් කියනවා. අර පන්සලේ වෙන්දේසි වට්ටිය වගේ තමයි. මට කියන්න දෙන්නේ නේද? එතකොට මේ පැත්තෙන් කියනවා අකුසල් කියලා, මේ පැත්තෙන් කියනවා කුසල් කියලා. මම කුසල් කියන්නෙත් නෑ, අකුසල් කිව්වෙත් නෑ. අර වෙන්දේසි වට්ටිය වගේ මේ දෙපැත්ත බලන්න තමයි තියෙන්නේ. නේද? එතකොට මම මේක කියන්න කලින් මේක සාකච්ඡා කරන්න කලින් ආයෙ කියනවා අපි මේ සාකච්ඡා මේ භාවනා මෙතන අපේ බෞද්ධ මන්දිරේ කරන්නේ නිවන් දැකීමට අරමුණු කරගෙන. පැහැදිලිද? සංසාරේ යන්න අරමුණු කරගෙන නෙමෙයි. දෙව්‍ය ලෝකේ යන්න, බ්‍රහ්ම ලෝකේ යන්න, නැවත මනුස්ස ලෝකේ උපදින්න අරමුණු කරගෙන නෙමෙයි. ඒක වැරදි කියනවා නෙමෙයි. හැබැයි අපි සාකච්ඡා කරන්නේ නැවත නූපදින්න. නැවත උපදින්න නැති වෙන්න ලබාගත් මේ මනුස්සාත්මයේ කෙසේ හෝ බුදුන් වහන්සේ දේශනා කරපු දහම ස්පර්ශ කරන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. පැහැදිලිනේ? එතකොට එතන ඇහිල්ලා බුදුහාඳුරන්ගේ දර්ශනය හොයාගෙන යන පිරිසක් වශයෙන් තමයි අපි සාකච්ඡා කරලා මෙතෙන්ට ওই මාතෘකාව ගත්තේ. හරිද? හොඳයි. දැන් මම ප්‍රශ්නයක් ඇහුවා. එකක් තමයි රුවන්වැලිසෑයේ වන්දනාමාන කරලා වන්දනාමාන කරනකොට අපිට ලැබෙන්නේ පිනක් ලැබෙනවනේ. ඒක හරිනේ. ඒක වාද නැහැ, විවාද නැහැ, පින් ලැබෙනවා. පව් ලැබෙන්නේ නැහනේ. ඒක හොඳයි කාරි. ඒක පැහැදිලිනේ නේද? පින ලැබෙනවා. පැහැදිලිද? ඒක පිටිපස්සට පින ලැබෙනවද නැද්ද? සාදුකාරයක් දෙන්නකෝ. පින ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඒක හරි. ඒක වාද නැහැ, විවාද නැහැ. දැන් ඊළඟ ප්‍රශ්නයක් ආවනේ. අර දැන් උපාසකම්ම කිව්වනේ කුසල කුසල කතාව. ඒක අරඹය තමයි මාතෘකාව මේ පැත්තට ගියේ. ඒතකොට මං අහුවා රුවන්වැලිසෑය වන්දනාමාන කරනකොට ලැබෙන්නේ ලැබුණ අපිට සිත කුසලද අකුසලද කියලා. දෙක එක ලැබෙන්න ඕනේ නේද? එක දෙක එක ලැබෙන්න ඕනේ. මං ඇහුවා කුසලද අකුසලද? සභාවෙන් අපේ උපාසකම්මලා උපාසකතලා කියනවා කට්ටිය අකුසල් කියලා. කට්ටියක් කියනවා කුසල් කියලා. නේද? දැන් හරි ප්‍රශ්නයක්. දැන් කොහොමද ඔක තෝරගන්නේ? මොකද කරන්නේ? නෑ මම ආන දෙයට අපි දැන් අපිට ලැබෙනවනේ සිත සතුටයිනේ අපිට. පුල් පන්න එකක් ලැබෙනවනේ. නේද? පිනායන ගතියක් තියෙනවනේ. මං අහන්නේ ඒ සිතිවිල්ලනේ අපිට ආවේ. නිතර නිතර ආවේ ඒකනේ මණ්ඩියේදී. අර කුණුවarp කිනිමිනේ තාම ආවේ නැහැ කියලා හිතමුකෝ. එතකොට ඒ ලවිච්ච සිතිවිලි ගැන තමයි අපි කතා කරන්නේ. ඒක කුසල්ද අකුසල් ලැබුවාම මේ පැත්තෙන් අකුසල් කියනවා, ඔය පැත්තෙන් කුසල් කියනවා. හොඳයි. දැන් එතකොට අපි මෙහෙම බලමුකෝ. දැන් එතකොට අපිට ආවේ සිත සතුටු සිත. ඒක පැහැදිලිද? දුකක් ආවේ නැහනේ. හරි. දැන් සතුට කියන සිත හටගත්ත සිතවිලි ජාමය සිතවිලි ටික මෙහෙම එකක් තියෙනවා ලෝභ දේශ කියලා. නැත්තම් ලෝභ අලෝභ. මං අහන්නේ ලෝභ ලෝභය දෙකෙන් ඒ සතුටු සිත දාන්න පුළුවන් කොයිකටද? ඔයාලම කියන්න මට එහෙම බයින් නැතු. ඈ ලෝභ සිතට දාන්න පුළුවන් ඉන්නේ. අලෝභ. හොඳයි. ලෝභ කියනවා අලෝභ කියනවා. ඒකත් දෙකන්නේ. දැන් අපිට ආවා සතුටු සිතක් ආවා. මේ සතුට වෙච්ච සිතේ දෙකකට බෙදන්න පුළුවන්. මං ඇහුවා ඒක ලෝභ සිතක්ද අලෝභ සිතක්ද කියලා. නේද? මේ හොඳයි සතුට කියන එකට තව වචනයක් කිව්වොත් ආසාව කැමැත්ත ඒක සතුට නේද? සතුට කියන්නේ අපි ආසාව නැත්නම් අපි කැමැති නැත්නම් ආසාව කැමැත්ත දැන් සතුට අස්සේ තියෙනවනේ ආසාව කැමැත්ත නේද? එතකොට ආසාව කැමැත්ත කියන එක තමයි සතුට වෙන්නේ. අකමැති නෑනේ. එතකොට දැන් අලෝභ සිතට තියෙන්නේ මොකද්ද? අලෝභ සිතක් ඇතුලේ තියෙන්නේ මොකද්ද? අලෝභ සිතක් ලෝභ සිත නැතුළේ මේ අලෝභ සිත තුල ආසාව තියෙන්න පුළුවන්ද? ආසාව තියෙන්න පුළුවන්ද බෑද? විරාගි වෙන්න බෑ. ඉතින් ආසාව තියෙන්න බෑ නේද? එතකොට දැන් අපේ සතුට කියලා අතුරේ ආසාව තියෙනවනේ. නේද? සතුට කියන එක ඇතුලේ ආසාව කැමැත්ත තියෙනවද නැද්ද?
ඒතර එහෙම තියෙනවා නම් ඒක වැටෙන්නේ මේ ලෝභ සිතකටද අලෝභ සිතකටද? හරියට කියන්නේ. පැහැදිලිද? ඒක රුවන්වැලිසෑය ගිහිල්ලත් අපිට ලැබිලා තියෙන්නේ මොකද්ද? ලෝභසිත. ලෝභසිතක් කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. ඔන්න වැඩේ ඇති. නේද? ඒකනේ කියන්නේ පුඤ්ඤ පාප පහිනස්ස කියලා. ඔව් ඒ කියන්නේ පින් කරන්න එපා කියන එක නෙමෙයි මේක කියන්නේ. අපිට හැබැයි පින් කරන ගමන් කුසල් කරන්නත් පුළුවන්. පින් කරන ගමන් අකුසල කරන්නත් පුළුවන්. දැන් අපි කරේ පින් කරන ගමන් අකුසලිය. අපි ඉදිරියට සාකච්ඡා කරමු පින් කරන ගමන් කුසල. එතකොට දැන් අපි දන්නේ නැතුව අපි බොහොම ආසාවෙන් ශ්‍රද්ධාවෙන් හිටියට බොහෝ පිනක් ලැබුණා. ඒකේ යට අනුශය වශයෙන් යට තියෙනවා අකුසලිය. එතකොට අපි නිවන් දකින්න පින් කරන්න ඕනද කුසල් කරන්න ඕනද? මොකද කියන්නේ? හරි වැඩේ නේද? නිවන් දකින්න කරන්න ඕනේ පින නෙමෙයි කුසලය. කෞසල්‍ය නේද? එතකොට හැබැයි අපි රුවන්වැලිසෑය ගිහිල්ලා කරේ පිනක් හැබැයි ලැබුණේ අකුසලයක්. ඔන්න වැඩේ වැඩිචිත් යන. දැන් නිවන් දකින්න නැත්තේ ඒකයි. ඇයි? ඒකෙන් අර්ථ දක්වන්නේ නැහැ රුවන්වැලිසෑය වඳින්න එපා කියන එක නෙමෙයි. නේද? හැබැයි අපිට උනේ අපි දන්නේ නැතුව මේක ලොල් වුණා. මේතර කැමති වුණා. මේකට ආසාව වුණා. ආසාව කියන්නේ යට තියෙන අකුසලයේ. නේද? ආසාවගේ ග්‍රහණය කළා තමයි අපිට අල්ලගත්තේ. එහෙනම් අපිට ඇත්තටම වෙලා තියෙන්නේ නිවන් දකින්න බුදුහාඳුර කරෙන් බුදුහාඳුරක නමක් කියනවා කිං කුසල ගවේසී. කුසල් ගවේෂය කරන රජ්ජුරුව තමයි බුදුන් වහන්සේ. කිං කුසල ගවේසී. හැබැයි අපි කුසල් කරන්නේ නැහැ පින් කරනවා. ඒතොර බුදුහාඳුරන් අපි ඈතට යනවා. බුදුහාඳුරන්ට ලං වෙන්න නම් මොකද්ද වෙන්න ඕනි? කුසලයේ කරන්න ඕනි. කුසලයේ කරන්න තමයි බුදුහාඳුර ගාවට අපි එන්නේ. හැබැයි අකුසල් කරන්න අපි බුදුහාඳුරන්ගෙන් ඈත් වෙනවා. අන්න පිනයි අකුසලයේ ගැන මං කිව්වේ. පව ගැන කතා නැහැ. පව ගැන කොහොමත් අකුසලනේ මේක කතා කරන්න ඕනේ නැහනේ. ඒක අපි කරන්නේ නැහනේ. අපි සත්තු මරලා අකුසලයක් වෙනවා කියලා අපි දන්නවා. ඒක වෙනම කතාවක්. නමුත් අපි පින් කරලා පිනට ගිහිල්ලා අපිට වෙලා තියෙන්නේ අකුසලයක් වෙලා තියෙන්නේ. දැන් ඔය කුසලයට හරවන්නේ කොහොමද? ඒක දැනගන්න එපා. කොහොමද කුසලයට හරවන්නේ? කුසලයට හරවනවා නම් අපි මොකද්ද කරන්න ඕනි? කුසලයේ කියන්නේ මෙන්න මේ අපි මෙන්න මෙතෙන්ට පින කරනවානේ බොහොම ආසාවෙන්. ඒ ආසාවෙන් කරන පින නවත්තලා මධ්‍යහත්යට වහින්න ඕනි. අර මැද කෙනෙක් කතා කරේ තරහක් නැති ආසත් නැති මැද කෙනෙක්. ආන් ඒකට වහින්න ඕනි. එයාගේ ආසාව නැහැ ඒකට. හැබැයි තරහක් නැහැ. හැබැයි එයාට මේ ක්‍රියාවලිය තියෙනවා. අන්න එයාට කුසලයක් වැඩෙන්නේ. මොකද එයාගේ ලෝභසිත නැහැ. දේශසිතක් නැහැ යාගේ. ඈ? නෑ වැන්දා ඉවර නෙමෙයි. එයා වඳිනවා, එතන ඉන්නවා, ඔක්කොම කරනවා. හැබැයි එයාට අර ආසාවෙන් මේක ගහණය ගන්න ගතිය නැහැ. හැබැයි එයා කටයුත්ත කරනවා. ආන් එතකොට එයාට උපදිනවා අකුසල්. ඇයි? අලෝභ, අදේශ, අමෝහ. ඒ තුන උපදිනවා. එතකොට අපිට වැඩි ආසාව කැමැත්ත ඒතරේ තිබුණොත් අපිට අකුසලයේ උපදිනවා. හැබැයි ආසාව කැමැත්ත නැතුව වන්දනාමාන කරොත් කුසලයේ හදාගන්න පුළුවන්. අන්නේ කුසලයේ හදා ගැනීම තමයි නිවනට පාර. කිං කුසල ගවේෂී කියන්නේ ඒකයි. නිවනට පාර නම් කුසලයේ හදා ගැනීම. එතකොට ඒ වගේම අනිත් පැත්තේ අපි අර කුණුහරුප කියන මිනිස්සයත් එක්ක අපි ගැටෙනකොට අපිට කෙලීම ලැබෙන්නේ දේශය. තරහ ලැබෙනවාම කියන්නේ අකුසලය. ඒක ගැන කතා කරන්න අවශ්‍ය නැහැ නේද? එතකොට අපි හිර වෙච්ච තැන තමයි මෙතන. නිවන් දකින්න ඕන නම් මෙතනයි මේක කරන්න ඕනේ. නිවන් දකින්න ඕන නැත්නම් ඒක ඇටලුවක් නැහැ. නිවන් දකින්න ඕන නම් තමන් කුසලයේ හොයාගන්න ඕනේ. අකුසලයේ යට යවලා කුසලයේ උඩට ගන්න ක්‍රමයක් අපි හොයාගන්න ඕනේ. සෑම තැනම මේක තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි එතකොට දානයක් දෙනකොට උනත් වෙන පින් කටයුත්තක් කරනකොට උනා මොනවා හරි අසරණයට උදව් කරනකට උනත් මෙන්න අපි දැන් බලමු තව උදාහරණයක් ගන්න. අපි සත්තුන්ට ලේනන්ට කෑම දානවා. ලේනන්ට කෑම දානකොට ලේන කනකොට අපි පුදුම සතුටක් තියෙනවනේ. නේද? එතකොට අපිට ලැබෙනවා පිනක්. හැබැයි ඒ සතුට ASCII තියෙන්නේ ලෝභය. ලෝභය කියන්නේ අකුසල ලැබෙන්නේ. ඒක කියන්නේ ඒකෙන් අර්ථ දක්වන්නේ නැහැ සත්තුන්ට කෑම දාන්න එපා කියලා. කෑම දාන්න ඕනි. දානකොට බලන්න සිතේ හටගත්තේ ලෝභයක්ද දේශයක්ද මොකක්ද කියලා බලන්න. බලලා ලෝභයක් වෙනවා නම් ලෝභය නැති විදිහට ඒක කෑම දාන්න උත්සාහ කරන්න. එතනයි කරන්න ඕනේ. එහෙම කරොත් මොකද අපිට හැංගිච්ච මේ කුසල් උඩට ගන්න ක්‍රමයක් නැහැ අපිට. ඒක වැටිලා තියෙන්නේ. යට වෙලා තියෙන්නේ. හැංගිලා තියෙන්නේ. එහෙමනම් අපි මෙන්න මේ
කතා කළේ අපි වේදනාව ගැන නේද? වේදනාව තුල කතා කළා වේදනා තුනක් කතා කළා. ඒකෙනුත් අපි වේදනාවට කුසලයේ අකුසලයේ හට ගන්න ආකාරය කතා කරා. ඉතින් අපි එහෙනම් ඉදිරියට උත්සාහ කරන්න ඕනේ අපිට ලැබෙනවා වේදනා තුනක් සැප වේදනාවක් දුක වේදනාවක් මධ්‍යස්ථ වේදනාවක්. එතකොට දුක වේදනාවට අපි යන්නේ නැතුව සැප වේදනාවටත් යන්නේ නැතුව ඒ වේදනා දෙකටම ගෝචර වෙන්නේ නැතුව මධ්‍යස්ථට වෙන්න බලන්න. මධ්‍යස්ථට වුණොත් සැපෙත් නැතුව දුකෙත් නැතුව නාම කුසල් නූපං කුසල් ඉපදිලා නැහැ. ඉපදිලා නැති කුසල් ඕම උඩට එන්න නලියාවි. ඇයි නලියන්නේ? ලෝභ නැති නිසා, අතන දේශ නැති නිසා. එන්නේ ඒ ක්‍රමවේලයට අපි යන්න. නමුත් අපි පුරුදු වෙලා තියෙන්නේ අපේ සිත බොහොම ශ්‍රද්ධාව ගැන වෙන පැත්තක්. මේ ආසාව ගැන කතා කරේ. හැබැයි අපිට ඔය මොනව කරන්න ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව පෙරදරි බුදුන් වහන්සේගේ ශ්‍රද්ධාවින්ද තමයි මේ කටයුත්ත කරන්නේ. මොකද්ද? නෑ ශ්‍රද්ධාව කියන එක වෙනම දෙයක්නේ. ශ්‍රද්ධාවෙන් කරන ක්‍රියාවෙන් තමයි කුසල අකුසල එන්නේ. අපි කරන ක්‍රියාවනේ ඒක අනුව තමයි කුසල අකුසල සෙට් වෙන්නේ. ශ්‍රද්ධාව තියාගන්න ඕන බුදුන් වහන්සේ කෙරෙහි. ධර්මයේ කෙරෙහි. ආර්ය මා සංඝ රංගරත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඒක නැතුව මොකෝ කරන්න බෑනේ. ඒක තියෙන්න ඕනේ. නේද? ඒක වෙනම දෙයක්. අපි හැම වෙලේම අපේ බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව බුදුහාමුදුරුවෝ හරි කියන මතය අපි ඉන්න ඕනේ. ධර්මයේ හරි කියන මතය අපි තියෙනවා. ආර්ය මා සංඝරත්නයේ හරි කියන මතය ඒක වෙනම කතාවක්. ඒ මතයක්. ඒක ක්‍රියාවක් නෙමෙයිනේ. ඒ තුල අපි කොහොමද පිහිටන්න ඕනේ? ඒ තුන පිහිටන ඉඳලා තමයි අපි ඔය වන්දනාමාන කරන්නේ. අපේ බුදුහාඳුරන්ගේ ධාතු වන්දනා කරන්නේ නේද? ඒ තුලදී අපි බලන්න ඕනේ මධ්‍යස්ථ වෙන්න. ලෝභයක් නැතුව, දේශයක් නැතුව මධ්‍යස්ථ වෙන්න උනොත් අපිට තමයි වාසිය ලැබෙන්නේ. අලෝභ සිත් එහෙම නැත්තම් මේ ලෝභ නැති සිත් අපිට උපදින්න පටන් ගන්නවා. කුසල් සිත් මොනවා කරන්නත් කුසල් සිත් තියෙන්න ඕනේ. කිං කුසල ගවේසි. කුසලයේම අපිට හටගත්තොත් කුසලයක් නැති වෙච්ච දවසට නිවන් දකින්නවා. හැබැයි අකුසලේ නැති වෙන්නේ නැහැ. අකුසලයේ පරයා කුසලේ එන්න ඕනේ. අකුසලයේ යට යවලා කුසලේ එන්න ඕනේ. දැන් මෙතන වෙන්නේ පින එනවා. පිනත් එක්ක කුසල් එනවා. මේ අකුසල් එනවා. පින එනවා අකුසල් එනවා. පින එනවා. හැබැයි අපිට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඒවා ලැබෙයි. නිවන නැති වෙයි. සසරේ තියෙන පින සසරේ අපිට මැරිලා ගිහලා දිව්‍ය ලෝක යන්න පුළුවන් මේ. මනුස්සාත්විතිය හොඳට සැප සම්පත් ලැබෙයි. යාන වාහන ලැබෙයි. හැබැයි අපිට නිවන ඈත් වෙනවා. නිවන ලං වෙන්න නම් පිනත් එක්කම කරන පිනත් එක්කම කුසලයේ උඩට ගන්න ඕනේ. නූපන් කුසල් උඩට ගන්න ඕනේ. උපන් අකුසල් පහත් කරන්න ඕනේ. යට යවන්න ඕනේ. උපන් අකුසල් යට යවලා නූපන් කුසල් උඩ ගන්න ඕනේ. ඒකට බෑ දන් දීලා. ඒක හැකියාව, කෞසල්‍ය. කුසලය කියන්නේ කෞසල්‍යයක්, හැකියාවක්. අපේ මනසට එම හැකියාවක් තියෙන්න ඕනේ. පින කියන එකට දෙන්න පුළුවන්. මේම දුන්න ඉවරයි. හැබැයි කුසලයට යම් හැකියාවක් තියෙන්න ඕනේ. ඒකට කුසලයට උදාහරණම කියන්නේ කෞසල්‍ය. පැහැදිලිද? ඒතකොට අපි මේ පුංචි කාරණා අපි දන්නේ නැහැ. අපි මහා කාරණා අල්ලන්න යනවා. ඒක තමයි අපිට වැරදිලා තියෙන්නේ. ඉතින් අපි හැමදාම එක තැන. දැන් පැහැදිලිද වේදනා තුනක් තියෙනවා. තුනක් හට ගන්නවා. ඒ වේදනා සැප දුක මධ්‍යස්ථ. ඒ වගේ මේ වේදනා තුල කුසල් කොහොමද අකුසල් කොහොමද පින කොහොමද පව කොහොමද හටගන්නේ ආකාරය තමයි අපි සාකච්ඡා කරේ. යම් පැහැදීමක් වුණා නේද? මොනවා හරි නොතේරෙන දණක් තියෙනවද එතන? තේරෙන්නේ නැත්නම් තියෙනවද මොනවා හරි? නැද්ද? මොකද කියන්නේ උපාසක මාත්‍රු? පිටිපස්සේ උපාසක මාත්‍රු මොකද කියන්නේ? ඈ? අතහැරලා දුන්නොත් හොඳ දෙන්න බෑනේ. නේ වැඩේ අතහැරලා දුන්නට හොයනවා. නේද? දෙන්න බැරි එකනේ හරි වැඩේ තියෙන්නේ. උපේක්ඛාවට එන්න ඕනේ. අන්න හරි. උපේක්ඛාව නැති ඉඳනවා ප්‍රශ්නේ තියෙන්නේ. අතහැරලා දුන්නා කිව්වට තමන්ගේ එන වාදනේ ගෙනල්ලා හොරෙන් බලනවා ආඳුරේක වැළඳුවද? ඉතින් අතහැරලාද? නෑනේ. ආඳුර වළඳන්න ගල්ලේ මිනිහෙක් ටක් ගාලා කනවා. කේන්තියක් නැද්ද? ඉතින් අතහැරලාද? නෑනේ. දුන්නා නම් දුන්නා. එහෙම වෙන්නේ නෑනේ. අතහැරලා නෑ. ඒතකොට අපි බලනවා අපේ ගෙනාපේක ආඳුර වළඳන්න ඕනේ. ඒතකොට තියෙන්නේ ලෝභකම. අකුසලයක් තියෙන්නේ. දානේ දීපු පින ලැබෙනවා අකුසලෙත් එක්ක. පැහැදිලිනේ? දැන් ඔයත් අන්න කුසල අකුසල පැහැදිලිද? හැබැයි ඕක පැහැදිලුණාට මදි. ඒ තුල ඉඳලා ඒ තුල ගමන් කරන්න ඕනි. හොඳට තේරුම් ගන්න අපි කරන හැම ක්‍රියාවකම කුසලයේ මතු කරගන්න. දැඩි කැමැත්ත යන්නත් එපා. අකමැත්ත යන්නත් එපා. නේද? ඔන්න වේදනාව. නේද? දැන් රූපය ගැන කතා කරා වේදනාව. සංඥාව. මොකද්ද සංඥාව කියන්නේ? මොකද අපි මොනවා කරන්නම් මේ පහ තේරුම් කරන්නේ නැතුව නිවන් දකින්න පුළුවන්ද? බෑ. පංච උපාදානස්කන්ධයමයි සෝවන් වෙන්න තියෙන්නේ. පංච උපාදානස්කන්ධයමයි සකුදාගාම වෙන්න තියෙන්නේ.
පංච උපාදානස්කන්ධයම අනාගාමී අරියත්. එතන මේ පංච උපාදානස්කන්ධයමයි තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් අපි යම් ප්‍රමාණයක් අපිට තේරෙනවරින් රූපයත් වේදනාවක් කතා කරා. සංඥාව මොකද්ද? දැන් සංඥාවට කියනවා පේන පින්ඩපන් රූපං වේදනා බුබුලුම්මා මරීති මූමමා සංඥා. ඒ කියන්නේ සංඥාව මිරිඟුවක් කියලා කියනවා. අපිට සංඥාව හට ගන්නවානේ සංඥාවක්. මොකක් හරි හට ගන්නවා. නේද? හට ගන්න ශෙනේම මිරිඟුවක්. ඒ කියන්නේ මිරිඟුවේ කියන අර්ථය කිව්වොත් එහෙම මිරිඟුව කියන එක මොකද්ද තේරුම කියන්නේ? මිරිඟුව කියන්නේ මොකද්ද? ඈ? නැති දෙයක් කියලා දෙයක් තියෙනවනේ උඩ දෙන්නේ. ඈ? ඒතොර බුදුහාඳුර මේ දේශනා කරා දේමේ වික්කවා අන්තා. මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. ඇත කියන අන්තයත් නැත කියන අන්තයත් මේ අන්තයට යන්න එපා කියනවා. අන්තේ කොතන ඉර වෙලා හිටියක් කොතන හරි සසර. අන්තේ හිටියහන් ලැබෙන එකම දේ තමයි ගෝර භයංකාර සසර. ඇත කියන අන්තයට ගියත් නැත කියන අන්තයට ගියත් අපිට ලැබෙන්නේ සසර. එහෙමනම් අපිට සංඥාව තුල මිරිඟුවක් කියලා පෙන්නනවා. මිරිඟුවක් කියන්නේ මොකද්ද? අපිට උදාහරණයක් දීලා තියෙනවා මිරිඟුවක් කියන්නේ ඈත වතුර පේනවා කියලා. හැබැයි ඒක අපි දන්නවා මෙහෙම දෙයක් හටගෙනම නැහැ. හටගෙනම නැහැ. ඒකල මිරිඟුව හටගෙන තියනවද කොයි වෙලේ හරි? මොකද කියන්නේ? මිරිඟුව හටගෙන තියනවද? ඈ? මිරිඟුව හටගලා තියනවද? මොකද කියන්නේ බලන්න. ඈ? ඔව් මිරිඟුව කියන එක උදාහරණයක් දීලා තියෙන මිරිඟුවට ඒක හට අරගෙනම නැහැ. හට අරගෙනම නැහැ. ඒක නැහැ කියන එක නෙමෙයි. මිරිඟුව නැහැ කිව්වොත් තිබිලා නැති වෙලා වෙන්න පුළුවන්. එතකොට අන්තෙක වැටෙනවා. තියෙන අන්තේ නැත අන්තයට. මේක හට ගැනීමක් කතා කරන්න බෑ. නැත්තම් පැනවීමක් කතා කරන්න බෑ. ඒකට නම් උදාහරණ දීලා මිරිඟුව. ඒ වගේ තමයි මේ සංඥාව. මේ සංඥාව කියන එක දැන් අපිට අපි මෙතන ගත්තා කියමු මේ කෝප්පේ. දැන් මේක අපි පේනවා. මේක පේනවද නැද්ද? මේක මොකද්ද? පීර්සිය කියලා අපි දන්නවා. නේද? අපි දන්නවා පීර්සිය කියලා. දැන් මෙතනදී අපිට අර පහ තියෙනවද නැද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පහ තියෙනවද නැද්ද? තියෙනවා. මේ පහ තියෙනව නෙමෙයි හට ගන්න ඕනි. නේද? හේතු නිසා හට ගන්න ඕනි. මේක හේතුඵල ධර්මතාවයක් නේ. මේ පහ මේ පීසිය තියෙනවා කියන එක නෙමෙයි. මේ පීසිය පෙන්වීම නිසා ඒ පහ හට ගන්න ඕනේ හේතු නිසා. මේ පීසිය පෙන්වීම මේක මේ ක්‍රියාව කරලීමේ හේතු නිසා පහක් හටගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒතර මේක රූපය ගැන පැහැදිලිනේ. වේදනාව කියන්නේ මේකට අපි කැමතියි. එහෙම නැත්නම් අකමැති. එහෙම නැත්නම් ඕක කැමතිත් නෑ අකමැතිත් නෑ. නේද? සංඥාව. මොකද්ද සංඥාව? ඈ? සංඥාව කියන්නේ මොකද්ද? බගිය මාසෙත් ඔක් කතා කළා. සංඥාව කියන්නේ මොකද්ද? සාදුකාරයක් දෙන්නකො. සංඥාව කියන්නේ මොකද්ද? ඈ? දැනගන්නවා කියන්නේ ඒතකොට විඥානයනේ. දන්නවා කියන්නේ විඥානයනේ. නේද? අපි මේක දන්නවා. ඒ කියන්නේ විඥානය. තාම විඥානයට ආවේ නැහැ. රූපය ගැන කතා කරා, රූපයේ වේදනාව ගැන කතා කරා. සංඥාව කියන්නේ මොකද්ද? මුලාව. නෑ මුලාව නෙමෙයි. සංඥා ඔක්කොම මුලාව තමයි ඉතින්. සංඥාව කියන්නේ මොකද්ද? ඈ? සංඥාව කියන්නේ අපිට දැන් මේක අපිට දැන් ඇත්තටම පේන්නේ මේක බලපු ගමන් පීර්සියක් කියලානේ. ඒ පීර්සියක් කියලා පේනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම එකතු වෙලා. සෙට් එක හරි ගිහිල්ලා. ඔක්කොම හරි ගිහිල්ලා තමයි මේ සෙට් එක වෙන්නේ. හැබැයි අපිට මේක දැන් උදාහරණයක් අපි මේක පෙන්න මෙහෙම නෑනේ දැන්. දැන් ඔන්න තියනවාද ඒක? දැන් නෑ. මේව පෙන්නකොටම වේගෙන් මේ පෙන්නකොට රූපයක් මේකට වේදනාවක් මෙන්න මේ සංඥාව කියන්නේ මේක ඉංගියකින්. ඉංගියකින් මේක මේ පීර්සිය කියන එක නෙමෙයි සංඥාව. උදාහරණයක් කියනවා. දැන් පීර්සිය කිව්වොත් පහ වෙලා විඥාණයෙන් දැනගෙන හාවරයි. ඒ විඥාණයෙන් දැනගන්න කලින් විඥාණයට එන්න කලින් ටක් ගාලා මේක පෙන්නකොටම මේ සකස් වීමක් වෙනවා. සකස් වීමක් වෙනවනේ. මේ කට්ටල් ටික එහෙම අලකලංචි ගලන්න සකස් වීමක් වෙනවනේ. අන්න ඒක තමයි සංඥා. සංඥාවක් නිකන් ඉවර වෙලා නෑ වැඩේ. දැන් උදාහරණයක් වශයෙන් කොහොමද ඒක කියන්නේ? මේ කෝච්චිය එනවා කියමුකෝ. දැන් ඔන්න අරේ කෝච්චිය සද්දයක් එනවා. හරිද?
කෝච්චියේ සද්දයක් එනකොට අපිට සංඥාවක් ආවා. දැන් නම් කෝච්චිය හැබැයි කෝච්චිය ඇවිල්ලාද නැහැ. හැබැයි කෝච්චිය එනවා කියන අදහස අපිට ආවා. එනවා කියන අදහස ආවට කෝච්චිය ඇවිල්ලා නැහැ. ආන්නේ වගේ එනවා කෝච්චිය ආවනම් වැඩ ඉවරයි. ඒ වගේ මේක පීර්සිය දැක්කනම් විඥානය ඉවරයි. ඇවිල්ලා ඉවරයි. විඥාණයට පෙර ආතුව මේක අභිධර්මයේ කියනවනේ චිත්තස්සන 17ක් නේද? ඒ චිත්තස්සන 17ක් තියෙනවානේ භවංග චිත්තය, භවංග උපවච්චේදේ ඔහොම තියලා ජවන් සිත් කියලා එනවා. ජවන් සිත් 7න් එහා තමයි 8 තමයි ජවන් සිත් වැටෙන්නේ. ඒතර 8 වෙනි එකට ආවට කියන්නේ මේ පහම ඇහිල්ලා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහම ඇහිල්ලා. දැන් එතකොට අර ඊට මෙහාදි තමයි සංඥාව වෙන්නේ. ඒ කියන්නේ එතෙන්දී මේක දීලා නැහැ පීර්සිය කියලා මෙයා. පීර්සිය කියලා වෙන්න කලින් තමයි මේ සංඥාව ඉංගියක් දෙන්නේ. අන්න ඉංගියට තමයි සංඥාව වෙන්නේ. ඒක තමයි මිරිගුව කියන්නේ. මිරිගුව උපදිලාම නැහැනේ. මේ මිරිගුව ගැන කතා කරන්න බෑ. මිරිගුවක් කියන එක අපි යෙදිලම නැහැ. අපි හිතනවා මිරිගුවක් තියෙනවා කියලා. මුවා යනවා කාන්තාරේ අර වතුර ටික බලාගෙන මිරිගුව. එයාට තේරෙන්නේ වතුර තියෙනවා කියලා. හැබැයි අපි ගන්නවා මේ කාන්තාරය කියලා ගන්නවා වතුර කියලා. හැබැයි එහෙම කන්නේ මේ මිරිගුව කියන්නේ මිරිගුව කියලා කතාව කවදාව යෙදෙන්න බෑ. ඒක යෙදුණා නම් මිරිගුවක් නෙමෙයි. එහෙනම් අන්තයකට වැටෙනවානේ. ඇත කියන අන්තයට වැටෙනවා. දැන් මිරිගුවක් අන්න මිරිගුවක් තියෙනවා කියලා අපි පෙන්නනවා. ඒ කියන්නේ ඈත වතුර පේනවා. එතකොට අපි වැල්ලා ඉවරයි අන්තයකට. ඒ කියන්නේ අපිට හැඟෙනවා මිරිගුව කියන එකක් තිබුණා කියන එක. අන්නේ තිබුණා කියන එකට අපි යනවා නම් දුස්තිය. නෑ කියන යනවා නම් ඒ දුස්තිය. හැබැයි Tamanට නුවණ පහළ වෙන්න ඕනේ මිරිගුව කියන්නේ එහෙම වතුර පේන කතාවක් යෙදිලම නෑ කියලා. යෙදීමක් නෑ. යෙදිලා තියෙනවා නම් අන්තයක්. යෙදිලම නෑ. ඒ වගේ මේක සංඥාව නිකන් අපිට යෙදිලා නෑ. නමුත් අර මිරිගුව වගේ දැන් මිරිගුවේ වතුර ඈත පේන වගේ මේක සටහනක් වෙනවා. ඒ කියන්නේ අපි මෙතන භවාංග පටන් අරගෙන භවාංග උපච්ඡේද ඕ විදිහට එල්ල මේ සකස් වීමේදී මෙතන සකස් වීමක් වෙනවා විඥාණයට කලින්. අන්න ඒක අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒතර මේ සම්පූර්ණ දැක්කා කියන එක නෙමෙයි. සංඥාව කියන එක. ඒතර මේ සංඥාව හරි සියුම්. ඇස්සේ තියෙන දෙයක්. ඒවා තේරුම් ගන්න ඕනේ මේ සක්කාය දිට්ඨිය ගිලෙන්න. අයින් කරන්න. සක්කාය දිට්ඨිය ඉවර කරන්න විනාශ කරන්න ඒක ගිලෙන්න ඕනේ. තේරුණාද? එතකොට මෙන්න මේ සංඥාව කියන එක සකස් වෙනවා. සකස් කරනවා කියන අදහසක් තමයි. සංඥාව කියන්නේ සකස් කරලා ඉවර නැහැ. සකස් කරනවා. සකස් වෙනවා. මොකක් වෙන්නද? මෙන්න මේ දැන් අපි මේක උස්සනකොට සිතක් පට ගන්න එපා. සිතක් හට ගන්නකොට චිත්තස්සන 17ක් එනවා. ඒ 17ේදී භවංග චිත්තයෙන් පටන් අරගෙන අටවිඩි චිත්තයට එනකොට මේ පීසේ පෙළ ජවන් සිත් කියලා කියන්නේ අභිධර්මයේ ජවන් සිත් වලට එනකොට මේක ඇහිලා ඉවරයි. ඉන්නේ ජවන් සිත් වලට මෙහාදි සෙට් වෙනකොට තමයි අපි බලන්නේ. එතකොට අපිට දැන් මෙන්න මේ සංඥාව තේරුම් ගන්න. සංඥාව කියන්නේ මේ ඒක කියන්න උදාහරණයක් තියෙනවා අපිට ඈ ඔව් ඔව් ඒකත් හරි හොඳ උදාහරණයක්. ඒ කියන්නේ අපි දැන් බල්ලෙක් එනවා බල්ලට අපි ගහන්න හදනවා. ගහන්නේ නැහැ. බල්ලට ගහන්න නැතුව ගැහුවේ නැහැ. උඩ ඇඟේ වැදුන්නේ නැහැ. හැබැයි එයාට දැනෙනවා මොකක් හරි දැනෙනවා මේ මට ගහයි කියලා. නේද? හැබැයි එයාට මමවත් දැනන්නේ අන්නේ සංඥාව තමයි මේක. ඒකට දැනීමක් තියෙනවා. හැබැයි එයා සම්පූර්ණයට ගැහුවේ නැහැ අපි. මොකද අපි ගහන්න හැදුවා විතරයි. අන්නේ මධ්‍යස්ථ තමයි මේ කියන්නේ. ඒක හරි හොඳ උදාහරණයක්. ඒක හරි. ඒක හොඳ උදාහරණයක්. ඒ වගේ තමයි සංඥාව කියන්නේ. හැබැයි සකස් වෙලා නැහැ. අපි ගහලා නැහැ. ගහන්න පෙර. හැබැයි ආරම්භයක් නෙමෙයි, අවසානයක් නෙමෙයි, ඒක මැද. අන්න ඒකට කියනවා සංඥාව කියලා. ඒක තමයි සංඥාව. ඊට පස්සේ සංකාරය. මොකක්ද අපි සංකාරය කියන්නේ? අන්න එතකොට සංකාරය කියන්නේ සකස් වෙන්න හදන එක සකස් වෙලා ඉවරයි. ඒක සකස් වෙලා ඉවරයි. ඒතර ඉවරයි කියන්නේ මේ පීර්සිය කියන එක අදහස් වෙනවා. ඒකත් එක්කම විඥානය එනවා. ඒතර මේ පීර්සිය කියන එක දැන් දන්නවා, පේනවා. හැබැයි මේක පේනවා. මේ පේන එක පීර්සිය කියලා දැනගන්නේ විඥානය ආවා. විඥානේ එන්න කලින් පීර්සිය කියන අදහස එනවා. අන්න ඒක තමයි සකස් වෙන්නේ. ඈ නෑ අඳුන ගන්න කලින් මේ කියන්නේ. අඳුන ගත්ත ගමන් විඥානය ඇහිල්ලා. දැන් මේකට ඇහිල්ලා ඒ ෂණයෙන් වෙනවා.
එතකොට රූපය ගැන කතා කරා වේදනාව ගැන කතා කරා සංඥාවක සංකාරය කියන්නේ මෙන්න මේ රූප කට්ටලයක් වේදනා කට්ටලයක් මේ සකස්වීමක් කියන තුන එකතු වෙල්ලා මේක සකස් කිරීමක් සකස් කෙල්ලා මේක දැනුමත් දෙට පෙර එක දැනුමත් දෙන්න පෙර එක තමයි මේ සකස්වීම වැඩෙන. එතකොට දැනුම ආපු ගමන් මේ පීරිසී කියලා අපි ගන්නවා. පීරිසී කියලා ගන්නවා. තේරුණාද පැහැදිලිද? එන්න එහෙම බලන්න ඒක යොදලා බලන්න මෙන්න සකස් කරනවා කියන්නේ මෙන්න මේක මේ කට්ටල් ටික එකතු කිරිල්ලා. මේ කට්ටල් ටික එකතු කිරිලා පෙන්නනවා. විඥානය කියන්නේ මේ පහ එකතු වුණාට පස්සේ විඥාණයෙන් පීතිය දැක්කා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ එකතු වුණා කියන්නේ පීතිය පෙවුණා. කියන එක තමයි වෙන්නේ. එතකොට අපිට මොකද වෙන්නේ? මේක අපිට අල්ලගෙන උපාදාන වෙලා පීතිය කියලා. ඊට පස්සේ තමයි අපි හදන්නේ මේකට කැමති මේකට අකමැති ওই ටික අපි ඊට පස්සේ හදාගෙන යනවා. ඊට පස්සේ තමයි විඥාණයෙන් පස්සේ තමයි අපිට නාම රූප ඇහිලා සලආයතනට ගිහිල්ලා පස්ස කරලා වේදනා ওই විදිහට දිගට යන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ පහ කට්ටලේ අපිට සකස් වෙනවා. අපි දන්නේ නැතුවට හරි සියුම් මොක රූපයක් තියෙනවා වේදනාවක් සකස් වෙනවා සංඥාවක් ඒ වගේ සංකාරයක් ඒ වගේ තිබුණා. හරි. මේ සංඥාවත් ඒ වගේ මේ සියලු ටික රූප වේදනා සංඥා සංකාර විඥානය කියන්නේ දැන ගැනීම. පීර්සියක් කෝප්පයක් බස් එකක් ලොරියක් මෙතංගයක් මනුස්සෙක් හරකෙක් තිරිසනෙක් වගේ කියලා අපි දැනගන්න එකට කියනවා විඥානික දැනීමක්. එදක දැනීමක්. එතකොට මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ එකතු වුණාන් තමයි මේ කට්ටලය හදන්නේ. හැබැයි වෙන දේ තමයි අපි මේකට දන්නේ නැතුව ලෝභ වශයෙන් දේශ වශයෙන් මෝහ වශයෙන් උපාදානය කරගන්නවා. අල්ල ගන්නවා. මෙන්න අල්ලා ගැනීම තමයි අපිට සසර යන සිද්ධිය. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කට්ටලේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒක උපාදාන කර ගැනීම ප්‍රශ්නේ තියෙන්නේ. අල්ලා ගැනීම. මේක අපි අල්ලා ගන්නවා. මේ අල්ලා ගැනීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හොඳයි එහෙනම් ගිලම්පස අරගෙන ඉන්නු. ගිලම්පස අරගන්න පිට සාකච්ඡා කරන් ආවේ අපේ බෝසතාන් වහන්සේ මේ ගීගේ අත්හැරලා එවකට තිබිච්ච ක්‍රමවේදවල අත්හදා බලලා කාමසුකල් යෝගය අත්කිලමතාන යෝගය යනි එවකට තිබිච්ච ක්‍රමවේද අත්හදා බලලා ඒ තුලින් බෝසතාන් වහන්සේ හොයන විමුක්තිය නැති බව තේරුම් අරගෙන උන්වහන්සේම ගවේෂණය කළා කුසලයේ ගවේෂණය කළා ලෝකයට ලෝකෙන් ඈතර වෙන මගක් දේශනා කළා. ඉතින් ඒ අනුව අපි අද දිනේ උදේ පාන්දර සාකච්ඡා කරේ තමන් ගැන. තමන් කියන්නේ ඉන්ද්‍රියන් 6ක් ඇස කන නාසය දිව කය මන කියන්නා වූ ඒ තුල සෑම ආයතනය තුලම හටගන්න ආකාරය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවල් ආයතනය තුල හටගන්න බවත් ඒ තුලින් අපි උපාදාන වෙලා මේ ගෝර භයංකාර සසර තුල අපිට සැරිසරන්න නැවත නැවත උපදින්න හේතුපාදක වෙන බව අපි තේරුම් ගත්තා. තේරුම් අරගෙන මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධය පිළිබඳව අපි සාකච්ඡා කළේ. මේ ස්කන්ධයන් ග්‍රහණය කරගත්තාම අල්ලගත්තාම තමයි අපිට නැවත උපදීමක් භවයක් හටගන්නේ. ඒ තුලදී අපි රූපේ මොකද්ද වේදනාව මොකද්ද සංඥාව කියන්නේ මොකද්ද සංකාරය විඥානය පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ තුලදී කුසල අකුසල් වෙන්නේ කොහොමද කියලා කොහොමද අපි මේ නිවනට කුසලය නූපන් කුසල් යාලි උපන් විදිහට හදාගන්නේ කොහොමද කියලා සාකච්ඡා කළා. මේ ස්කන්ධය පිළිබඳ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධය පිළිබඳව යම් දැනුමක් යම් අවබෝධයක් මේ අතුළු කාලය තුල අපි හදාගත්තා. ඉතින් අපිට අපේ මේ ඉන්ද්‍රයන් 6ෙන්ම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මන කියන මේ ආයතන 6ෙන්ම ගන්න සෑම අරමුණක්ම අපි මේ මොහොතේ
තේ බොනකොට, ඇවිදිනකොට, වාඩි වෙලා ඉන්නකොට, සක්මන් කරනකොට, එහෙම නැත්නම් සැත වෙලා ඉන්නකොට විවිධ ක්‍රියාකාරම් කරනකොට මේ ආයතන 6 ක්‍රියාත්මක වෙනවා. මේ සෑම ආයතනකම උපදිනවා අපේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයෝ. මෙන්න මේ ස්කන්ධයන්ට අපි මොකද වෙන්නේ? අපි දන්නේ නැතුව අපි ස්කන්ධය අල්ල ගන්නවා. නේද? ග්‍රහණය කර ගන්නවා. අපි ස්කන්ධය අපි දන්නේ නැතුව අපිට ස්කන්ධයන්ට අපි ඇලෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධය උපාදානය කර ගන්නවා. නැත්නම් අල්ල ගන්නවා කියන ස්වභාවය තමයි අපි ආයතන 6ෙන්ම කරන්නේ. ඇහෙන් වෙන්න පුළුවන්, කනෙන් වෙන්න පුළුවන්, නාසයෙන් වෙන්න පුළුවන්, දිවෙන් වෙන්න පුළුවන්, කයෙන් වෙන්න පුළුවන්, මනෙන් වෙන්න පුළුවන්. මොකෙන් වුණත් අපි කරන්නේ මේ ස්කන්ධයෝ ටික ග්‍රහණය කර ගන්නවා. ඒක ප්‍රතිඵලයක් නැසිය. ඒක ඒ ස්කන්ධයෝ ග්‍රහණය කර ගැනීමේ හේතුව නිසා අපිට ඵලයක් ලැබෙනවා සසර. නැවත 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 උපදින්න. මිනිසෙක් වෙයි, දෙවියෙක් වෙයි, බ්‍රහ්මෙක් වෙයි, තිරිසනෙක් වෙයි, නිරයට යයි මොණයන් තනකාරි උපදින්න මෙන්න මේ ස්කන්ධයන්ට උපාදානි කරගත්තාම, ස්කන්ධයන් අල්ලගත්තාම නේද? දැහැගත්තාම අපිට සසර ලැබෙනවා. ඔන්න ඕක තමයි අපි මේ අනාදිමත් කාල සංසාරේම කරගෙන ආවේ. ඉපදිනවා, ඉපදුනාට පස්සේ මේ පහත් එක ක්‍රියාත්මක වෙනවා, ඒකට ඇලෙනවා, ආය භවය සකස් කරනවා. ඉතින් මේ පහට ඇලෙන්නේ මක් නිසාද? අපි ඒ පහට ඇලෙන්නේ මේකේ ඇත්ත දන්නේ නැති හින්දා. ඒ කියන්නේ අපේ තියෙන මෝඩකම නැත්තම් අවිද්‍යාව. අපි මේ කෙරෙහි ඇත්ත දන්නේ නැහැ. ඇත්ත දන්නේ නැති හින්දා අපි ඇලෙනවා. ඇයි අපිට පේන්නේ බාහිර ලෝකයක් තියෙනවා. බාහිර මිනිස්සුයෝ ඉන්නවා. බාහිර සත්තු තියෙනවා. ඒ වගේ මේ තියෙන ලෝකෙක නේද? සාදුකාරයක් දෙන්නකෝ. අයියෙන් සාදු. දැන් එතකොට අපිට තේරෙන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකේ තිබුණා. නේද? එහෙම නේද? අපි ඉපදෙන්න කලින් ලෝකේ තිබුණා. තිබිච්ච ලෝකේ අපි ඉපදුනා. තියෙන ලෝකේ ඉපදිලා අපි අවශ්‍ය කටයුතු කළා. ලෝකේ තියෙන්න ඇරලා අපි යනවා. නේද? ඒක තමයි අපේ මතය සහ අදාසතා අවබෝධය. ඕකට තමයි කියන්නේ දෘෂ්ටිය කියලා. ඇයි ඒක වැටෙනවා අන්තයකට. මොන අන්තයකට? ඇත කියන අන්තයකට. ලෝකයේ තියෙනවා, තියෙන ලෝකේ අපි ඉන්නවා, තියෙන ලෝකේ තියෙන්න ඇරලා අපි යනවා. යන්න එක වැටෙනවා ඇත කියන අන්තෙට. මේ තුල සිටියොත් අපිට වෙන්නේ නැවත නැවත ලෝකවල උපදින්න සිද්ධ වෙනවා. ඇයි? අපි දන්නවා ලෝකයක් තියෙන බව. එතකොට මේ ලෝක විදූ කියන්නේ ලෝකය නුවණින් අවබෝධ කරගන්නකොට ලෝකයේ යථාභූත ස්වභාවය. ලෝකයේ අපිට තියෙන යථාභූත ස්වභාවය නෙවෙයිනේ. අපිට තියෙන ලෝකයක් තියෙනවා. අපේ රට තියෙනවා, අපේ ගම තියෙනවා, ඉන්දියාව තියෙනවා. ඒ විදිහේ තියෙනවා කියන අර්ථයක් තමයි අපි තුල ඉන්නේ. ඉතින් තියෙනවා කියලා අපි තුල අර්ථයක් තියෙද්දී, දැනුමක් තියෙද්දී, අවබෝධයක් තියෙද්දී අපිට නැවත ලැබෙන්නේ තියෙන ලෝකයක්මයි. නේද? තියෙන ලෝකයක් අපිට ලැබෙනවා. ඔන්න ඕකට තමයි අපි වැහුවලා තියෙන උගුලක දුස්තියකට. දැන් බලන්න මේ නැත්තම් අපි කියන්නේ කවුද? දැන් අපි මෙතන ඉන්නවා හැමෝම උපාසක අම්මලා ඉන්නවා, උපාසක තාත්තලා ඉන්නවා. දැන් බලන්න Taman දිහාට හැරිලා. සාදුකාරයක් දෙන්නකෝ. දැන් අපි ලෝකය හොයන්න යන්නේ. නේද? දැන් අපිට වෙලා තියෙන්නේ මෙච්චර කාලයක් මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කට්ටල් ටිකට අහුවෙලා උපාදාය වෙලා නැවත අපි මේ වගේ අරමුණු සකස් කරා. සකස් කළ දිගට යනවා. දැන් අපිට දැන් සසර කියන්නේ මොකද්ද? එතෙන්දී අපි මේක තව පොඩ්ඩක් විග්‍රහ කරන්න ගියා. මම අහන්නේ ප්‍රශ්නේ සසර කියන්නේ මොකද්ද? නැවත නැවත උපදීම හරි. ඒතකොට සසර කියන්නේ දැන් අපි නැවත නැවත උපදිනවනේ අපි තැන්වල. එතකොට අපි නැවත නැවත උපදින සසර හටගන්නේ කොහේද? ලෝභ කමින් තමයි. හටගන්නේ කොහේද? හටගන්නේ කොහේද? මනසේ. එහෙනම් මේ ලෝකේ හටගන්නේ කොහේද? මනසේ, සිතේ. දැන් බලන්න අපිට දැන් අපි තුල දැන් අපි දැන් මේ ඉන්නවා. දැන් මේ අවස්ථාවේ අපිට උපදින්න සමායයට පින් සිටිවිලි. නේද? එතකොට අපේ සිත තියෙන මොන තලයකද? දේව තලයේ. දිව්‍යාංග තලයේ තියෙන්නේ. ඊට පස්සේ භාවනා කරොත් එහෙම අපිට ලැබෙන්නේ බ්‍රහ්ම තලයේ. හැබැයි මෙහෙම කතා කරගෙන ඉඳලා බ්‍රහ්ම තලය ලැබෙන්නේ නැහැ. බ්‍රහ්ම තලය ලැබෙන්නේ මොකක් කළාද?
අඩු ගානේ ප්‍රථම ධානයටවත් ලැබෙන්න ඕනි. ලැබුණොත් තමයි බ්‍රහ්මතලයට යන්නේ. එහෙම නැත්නම් යන්නේ නැහැ. ඒ තුල ඉඳලා මැරෙන්න ඕනි. ඒ තලය අවසාන චුතිසිතේ තුල ඒක තුල තියෙන්න ඕනි. ඒ කියන්නේ පළවෙනි තලය කියන්නේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතාව. මෙන්න මේ පහ තුල විතරක් ඉන්න ඕනි. විතක්කය, විචාරය, ප්‍රීතිය තියෙනවා. ඒකට සුඛය තියෙනවා. මෙන්න මේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛය ඒ ටික ඒක එකද වෙලා තියෙන්න ඕනි. එහෙම ඉන්නකොට තමයි අපිට ඒ තලයකට ලැබෙන්නේ. ඉතින් ඒ වගේ අපේ මනස බලන්න තම තමන්ගේ මනස කොහොමද තියෙන්නේ කියලා. අපේ මනස එක්කෙනෙක් මේ මොහොතේ සමාඩ සිතිවිලි එන්න පුළුවන් බල්ලෙක්ද වගේ. නේද? හරකෙක්ද වගේ. ඌරෙක්ද වගේ. මිනිසෙක්ද වගේ. දෙවියෙක්ද වගේ. සමහරට බ්‍රහ්මයෙක්ද වගේ තියෙන්න පුළුවන්. දැන් තමන් මේ කතා කරන්නේ තමන්ගේ මනස ගැන. තේරුණාද? මේ මනස තේරුම් ගත්තොන්නේ මේකෙන් අයින් වෙන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මේ මනස කියන ස්වභාවය අපේ විචිත්‍රයි විවිධයි. මේක හටගන්නේ සිතෙන් සිතට හට ගන්නවා. දැන් අපි මෙහෙම කියමුකෝ අර කලින් ගත්ත උදාහරණෙම අපි ගියා අනුරාධපුරේ. අනුරාධපුර ගිහලා වන්දනාමාන කරන රුවන්වැලිසෑය. මේ වන්දනාමාන කරනකොට අපිට කයින් ගියාට සිතිවිලි එනවද නැද්ද? සිතිවිලි එනවා. ඒතකොට ඒ සිතිවිලි මොන සිතිවිලිද? පින් සිතිවිලි. නේද? හොඳ සිතිවිලි. නේද? ඒතකොට ඒ සිතිවිලි දිගේ අපේ මනස මෙහෙම වෙන. ඒ සිතිවිලි දිගේ නැවත කල්පනා කරනවා අපි ලබන අවුරුද්දෙත් දෙන්න ඕනේ, ඊළඟ අවුරුද්දෙත් දෙන්න ඕනේ, මේක ලස්සන පින්කම, මේක ඒකට උපාදාන වෙලා තමයි. හැබැයි එතන වජනය වෙන්නේ පින් සිතිවිලි. ඒතකොට අපිට මැරුණොත් කොහෙද අපි යන්නේ? දෙවි ලෝකෙ වෙන්න පුළුවන්. ඇයි ඒ? අපි පව් සිතිවිලි නැති නිසා. නේද? ඊළඟට අර කුණු හරපෙන් බහින මිනිස්සයා. රුවන්වැලිසෑය. මිනිහා කෑ ගහනකොට යාගේ සිතිවිලි මොනවද? නරක සිතිවිලි. දැන් මේක එපා කුණු හරපෙන් කෑ ගන්නවා බැන බැන ඉන්නකොට නැවත හටගන්නේ මොන සිතිවිලිද? නරක සිතිවිලි පව් සිතිවිලි. ඒතකොට එයා මැරුණොත් කොහෙද යන්න ඕනේ? ඇයි එයා දැන් ඉන්නේ මෙතනනේ. ඒතකොට එයාගේ ආයේ උපතක් හටගන්නේ ඒකට අනුරූපීනේ. ඒතකොට හටගන්න ඕනේ පාප උපත. නේද? ඉතින් ඔන්න ඕක තමයි සසර කියන්නේ. මොකද්ද? මේ මනසින් අපි විවිධ අරමුණු මවනවා. අරමුණු මවන. ඒ සෑම අරමුණක්ම මවන්නේ අවිද්‍යාවෙන්. විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? ඒ සෑම අරමුණක්ම මවන්නේ අවිද්‍යාවෙන්. මෙන්න මේ අවිද්‍යාව නිසායි මෙන්න මේ අරමුණු නැමැති සංකාරය හටගන්නේ. අවිද්‍යාව පත්‍ය සංකාර. නේද? ඒතොර මෙන්න මේ අවිද්‍යාව හින්දා තමයි මේ සංකාරය හටගන්නේ. ගොඩාක් වෙන්නේ වැරදි පාප කර්ම අරමුණු ටිකක් තමයි වෙන්නේ. මේ සංකාර හටගන්නේ මේ මනස වෙන දේ. දැන් අපේ වෙන දේ මේ. නේද? ඒතොර එන්නේ සිතිවිලි හටගන්න නම් මේ සංකාර ටික හටගන්න නම් අපිට මනසට දැනුමක් තියෙන්න ඕනේ. මොකක්ද දැනුම? රුවන්වැලිසෑය කියලා අපි දන්නවා. නේද? ඊට පස්සේ සීමා බෝධින් වහන්සේ කියලා අපි දන්නවා. අනුරාධපුරේ අන්නේ දැනුමක් එන්න ඕනේ. එන්නේ සකස් වෙන දෙයට මොකද්ද විඥානය තියෙන්න ඕනේ. අවිද්‍යාවපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥානය. මේ පටිච්ච සම්පන්නෝ ධර්මතාවයේ අපේ පූදුම් මනස හැදෙන හැටි මං කියන්නේ. ඒක හැදෙන එක තේරුම් ගත්ත කියන එක නිවන නෙමෙයි මං කියන්නේ. ඉස්සෙල්ලා මේ හැදෙන එක තේරුම් ගන්න ඉපේ. නේද? දැන් මේ පහේ කට්ටලෙන් හැදෙන විදිය මම මේ කියන්නේ. මොකද්ද පහ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් හැදෙන විදියයි මේ කියන්නේ. අපේ හැදෙන විදිය. දැන් ඔන්න මේ අපි ගිහිල්ලා රුවන්වැලිසෑයට ගියාම වන්දනාමන කරනකොට පහේ කට්ටේ හැදෙනවා උපාදාන වෙලා පින් සිතිවිලි. යන්නේ ඒක හැදෙනවා නැවත හැදෙන එකට අපි කියනවා සසර කියලා. නැත්තම් ඒක කියනවා තව නමක් භවය. භවය කියන්නේ නැවත උපදිනවා. හරිද? අර පව් කරන මිනිස්යාගෙත් ඒහා සමානව පහක් උපදිනවා. ඒ පහෙන් එයාට හැදෙනවා සසරක්. එයාටත් හැදෙනවා භවයක්. එයාට හැදෙනවා පව්කාර භවයක්. එහෙනම් අපිටත් හැදෙනවා භවයක්. එයාටත් හැදෙනවා භවයක්. මෙන්න මේ විදියට තමයි අපේ සිත හැම වෙලෙම වැඩ කරන්නේ. ඒ වැඩ කරන්නේ අවිද්‍යාව හින්දා තමයි මේ සංකාරය හටගන්නේ. සංකාරය හින්දා තමයි විඥාණය මේ හටගන්නේ. විඥාණය හටගන්නවා කියන්නේ මේක නාම රූප දෙයක් හටගන්නවා. නාමය රූප. නේද? නාම රූප හටගත්තා කියන්නේ ආයතන 6 ඉපදෙනවා. ඇහැ ඉපදෙනවා, කන ඉපදෙනවා, නාසය ඉපදෙනවා, දිවකය ආයතන 6 ඉපදෙනවා. නේද? මොකද සලායත උපදිනවා. සලායත ඉපදුනහම මොකද වෙන්නේ? සලායතන පස්සේ මොකක්ද තියෙන්නේ? අල්ල ගන්නවා. නේද? ආයතනේ ආපුවම අල්ල ගන්නවා. මගේ පන්සල, මගේ අපේ චෛත්‍ය, අපේ අම්මා, අපේ තාත්තා, අපේ බස් එක, අපේ ඉඩම, අපේ රට අන්න අල්ල ගත්තා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ?
ඈ මොකක්ද වෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස. අල්ලගත්ත පස්ස පත්‍ය වේදනාව. අර කිව්ව වේදනාව. වේදනාව පත්‍ය තණ්හාව ඇති වෙනවනේ අපිට කැමැත්ත. තණ්හාව පත්‍ය උපාදාන වෙනවා. උපාදාන පත්‍ය භවය. භව පත්‍ය ජාති ජරා. ඕන්න අපිට වෙන වැඩි. මොකද්ද අපේ දැන් වෙන්නේ? මේ විදිය නොදන්නකම නිසා මේ පහේ කට්ටලෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ එකතු වෙලා අවිද්‍යාවෙන් අපිව මේ පටිච්ච සම්පන්නව මේ ලෝකේ සැරිසරනවා. සැරිසරනවා. නේද? අන්න වෙනදී මේක දිගේ සැරිසරනවා. දැන් මේකෙන් ගැලවෙන්න මොකද්ද කරන්න ඕනේ අපි? ඈ මොකද්ද කරන්නේ? ඈ මොකද්ද කරන්න ඕනේ? මේ චක්‍රය කොතනින් හරි කඩන්න ඕනේ. දැන් මේ චක්‍රය කියන්නේ නැවත උපදිනවා, මිනිස්සෙක් වෙනවා, බල්ලෙක් වෙනවා, ඌරෙක් වෙනවා, දෙවියෙක් වෙනවා, බ්‍රහ්මෙක් වෙනවා නේද? ඒ යන චක්‍රය අපි කොතනින් හරි කඩන්න ඕනේ. චක්‍රය කොතනින් හරි කැඩුවොත් තමයි අපිට යථාර්ථය තේරෙන්නේ. අපිට තාම යථාර්ථය තේරෙන්නේ නැහැ. අපි ඉන්නේ දෘෂ්ටිය තුල. ඒ සසර යනවනේ. ඉතින් ඒ එන්නේ යථාර්ථය තේරුම් ගන්න නම් මේ චක්‍රය සිඳින්න ඕනේ කොතන හරි. නේද? නේද? ඒක කොතන හරි දින්න ඕනේ. දැන් ඒක සිඳින්න ලේසිම තැනක් තමයි නාම රූප දෙක. නාම රූප දෙකක් කියලා තියෙනවා. අවිද්‍යාව නිසා සංකාර හට ගන්නවා. සංකාර නිසා විඥානය හට ගන්නවා. විඥාන නිසා නාම රූප හට ගන්නවා. දැන් නාම රූප නිරෝධ කළොත් විඥාන නිරෝධෝ. විඥාන නිරෝධ කළොත් සංකාර නිරෝධ. සංකාර නිරෝධ කරොත් සංඥා වගේ ආපස්සට ඉතර අවිද්‍යාව නිරෝධ වෙනවා. එහෙනම් අපිට මෙන්න මේක මේ විදිහට තේරුම් අරගෙන මේක අවබෝධ කරගෙන අපි මොකද්ද කරන්න ඕනි? යම් තැනකදී මේක කඩන්න බලන්න ඕනි. ඒක කඩන ලේසි තැනක් තමයි නාම රූප දෙක. හැබැයි නාම රූප කියන දෙක එකතු වුණානේ සිතක් හටගන්නේ. ඒතකොට නාම රූප දෙක තුල තියෙනවද පහේ කට්ටලේ? පහ තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඒ තුල තියෙනවා. එතකොට ඒකෙදී නාම රූප කියලා කලාපයක් තියෙනවා. ඒ රූප වැටෙනවා. ඊතුරු හතර වැටෙනවා අරකට. විඥානේ නැතුව. මොකද්ද? වේදනා සංඥා සංකාර. ඒක වැටෙනවා මොකද්ද? නාම පැත්තට. රූප පැත්තට රූපය. මෙන්න මේ රූපයයි නාමයයි එකතු වුණාම විඥානය සම්බන්ධ වුණාම හට ගන්නවා සසර. මෙන්න මෙතනින් සිඳින්න ඕනේ. ඒක සිඳින්න නම් අපිට මොකද කරන්නේ? මේක අවබෝධයක් ගන්න ඕනේ. එතනින් යාට දැන් අපි බලමු ඇහැේදී ඒක හට ගන්න ආකාරය. දැන් ඇහැ අපිට මෙහෙම ක්‍රියාත්මක වෙනවනේ. ඇහැට බැලුවාම ඔන්න පේනවා මේක පීර්සිය. දැන් අපිට වෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ එකතු වෙලා නාම රූප දෙක එකතු වෙලා මේක හටගෙනද? හටගෙන දැන් ඒ උපාදානත් වෙලා නේද? දැන් එතකොට මේ හට ගන්න තැන නාම රූප හට ගන්න තැන ඇත්ත බලන්න ඕනේ. නේද? නාම රූප හටගන්නේ අවිද්‍යාවෙන්. නේද? අවිද්‍යාවෙන් දැන් ප්‍රශ්නේ තියෙන්නේ. අවිද්‍යාවෙන් හටගන්න එක විද්‍යාවෙන් දැක්කොත් අපිට සසර මේ අනේක නවතින්න පුළුවන්. බොරුව අහුවෙනවා. එතකොට දැන් බලන්න මං අහන්නේ ප්‍රශ්නේ මොනවම දැන් මේක අපිට මේකට කියන්නේ පීර්සියනේ. ඕකන අපිට ඇත්තටම උපාදාන වෙලා පේන දේ. ඒක මූලික අපේ උපාදාන වෙච්ච ස්වභාවය. දැන් ඇත්ත හොයන්න යන්නේ. දැන් බලන්න ඇහැට මේ පීර්සිය කියලා එක කියනවනේ. ඒක පීර්සිය කියලා කියන්නේ අපි කොහොමද? අපේ මනසෙන් තියෙන දෙයක්ද මේකේ තියෙන දෙයක්ද? ඈ? දැන් පේන නිසාද මනසේ තියෙන මනසෙන් අපි පීර්සිය කියලා දන්න නිසාද පේන නිසාද? මනසෙන් උදාහරණයක් කියන්නම් අපි මෙන්න මෙහෙම දැන් මෙතෙන්ට මේ පුංචි ළමෙක් ගේනවා. එයා මේක පීර්සිය ගැන දන්නේ නැහැ. එයා ගෙනල්ලා පුංචි ළමයන් අහනකොට එයා පීර්සිය කියයිද? නෑ. ඇයි කියන්නේ නැත්තේ? එයාට මේක පේන්නේ නැද්ද? එයාට පේනවා. නේද? එයාට මේ ඔක්කොම පේනවා. හැබැයි එයා පීර්සිය කියන්න දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? අම්මා හෝ තාත්තා හෝ වැඩිහිටියෙක් මේක පුතේ පීර්සිය කියලා දීලා නැහැ. නේද? එහෙනම් මේ පීර්සිය කියන දේ අපිට ලැබිලා තියෙන්නේ අපිට ගුරුරුන්ගෙන් ඥාතීන්ගෙන් දෙමව්පියන්ගෙන් ඒ සමාජයෙන් තමයි මේක ලැබුණේ.
අන්නේ ලැබිච්ච එක හින්දා තමයි අපි මේ සසර යන්නේ. තේරුණාද? අපිට මේ පීර්සිය කියලා ලැබුණා. අපිට කියලා දීලා තියෙනවා. ඒතර කියලා දීලා එක මනසින් අපි මේක දාගන්නවා පීර්සිය කියලා. දැන් වෙන්නේ ඒක මෙහෙම ඇහෙන් බලනකොටම මනසින් දෙවෙනි සිත හටගෙන මනසින් කියනවා ඔක පීර්සිය කියලා. පැහැදිලිද? පීර්සිය කියලා. අන්න එතන තේරුම් ගන්න ඕනේ. ඔකෙන් තේරුම් ගන්න නම් අපිට වෙන්නේ හැබැයි එහෙම තේරුම් ගත්තා කියලා කෑම කනකොට මේ පීර්සිය ඉල්ලන්නේ නැහැ කියන එකක් වෙනව නෙමෙයි. පීර්සිය යථාභූත ඥානය තේරුම් ගන්නවා. ඒකේ තමයි ලෝකෙම තේරුම් ගන්න තියෙන්නේ. එතකොට අපිට කල්පනා කරන්න මේ පීර්සිය කියන දේ, පීර්සිය කියන සංඥාව අපේ මනසේ තිබිච්ච දේ, මනසේ ඇතුලේ තිබිච්ච දේ තමයි අපි එළියට දාන්නේ. මනසේ මේක තැම්පත් වෙලා තියෙන්නේ පීර්සිය කියන කර්තව්‍යය. ඒක අපි එළියට දානකොට අපි හිතනවා අපිට වැරදිලා තියෙනවා බාහිර තියෙන පීර්සිය මට පෙවුනා කියන අපි මුලාවක ඉන්නේ. බාහිර තියෙන පීර්සිය හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ පීර්සිය කියන සංඥාවක් අපි තුල හිර කරගෙන ඉන්නවා. ඒ හිර කරගත්ත සංඥාව බාහිර පේනවා. ඇහැ අරපු ගමන් පේනවා යමක්. ඒ පේන එකට මේ අපි හිත ඇතුලේ තියෙන පීර්සිය ගැට ගන්නවා. ඒකයි කියන්නේ ඇතුළත් ගැට පිටතක් ගැට කියලා. අහිද්දත්තා බහිද්දත්තා කියලා. ඒ කියන්නේ ඇතුළ ගැට පිටත ගැට. දැන් මේක ඇහිල්ලා මොකද තියෙන්නේ ඇතුළේ තියෙන ගැට ගැහිච්ච ඇතුළේ තියෙන ගත්ත අරමුණේ පිට ගන්නවනේ අපි මෙව දකින්නකොටම ඒ දකින්න සංඥාව තියෙනවා. සංඥාවට විඥාණය මොකෝ කරන්නේ? තනින් දැනගත්ත දැනුමෙන් ගැට ගන්නවා. ගැට ගහලා එයා කියනවා පිටින් පීර්සියක් දැක්කා කියලා. අපිව රවට්ටනවා. මුලා කරනවා. හැබැයි වෙලා තියෙන්නේ මනස ඇතුලේ තියෙන අපේ දැනුම තමයි පොම්ප වෙලා තියෙන්නේ මේකට. හැබැයි පිට තියෙන එකක් නෙමෙයි පෙන්නලා තියෙන්නේ. පිට තියෙන එකක් පෙන්නලා නම් මෙන්න මෙහෙම තියෙනවනේ. දැන් අපි මේකට කියන්නේ පුටුව කියලානේ. නේද? දැන් අපි පුටුව කියන එක අපිට පුටුව කියන එක හැදෙන්නේ මේ පීසි වගේ මම පෙන්නන්නම් පොඩ්ඩක්. දැන් තමන් ගාව තියෙනවනේ පුටුව. දැන් පුටුව කියන දේ තමන් අල්ලන්නකෝ. පුටුව අල්ලන්න. දැන් තමන් පුටුව කියන එක ඇල්ලුවා. මට කියන්නේ පුටුව අහුණාද නැද්ද කියලා. අහුණාද නැද්ද? කතා කරන්නේ නැහැනේ. පුටුව අහුණාද නැද්ද? හරි හොඳයි. පුටුව අහුණා. මට කියන්න පුටුව අල්ලනකොට පුටුව දැනුණාද නැද්ද? දැන්න විදිය කොහමද? ඈ? තටගතිය මොකද දැන්නේ? දැන් පුටුව අල්ලන්න කිව්වනේ ඔයාලට. පුටුව ඇල්ලුවා. පුටුව ඇල්ලුවට පස්සේ හරි ඇල්ලුවා කිව්වනේ. මං ඇහුවා පුටුව දැන්නවද කියලා. ඒතකොට දැන්නවා කිව්වා. දැන් මං අහන්නේ පුටුව කොහොමද දැනුනේ කියලා. ඈ? දැන් පුටුව දැනුනේ කොහොමද? ඈ? දැන් පුටුවෙන් අතින් පුටුව අල්ලන්න කිව්වනේ. පුටුව ඇල්ලුවානේ. එතකොට පුටුව දැන්නවද ඇහුවාම දැන්නවා කිව්වා. මගේ ප්‍රශ්නේ පුටුව දැන්නේ කොහොමද කියලා. කො සාදුකාරයක් දෙන්නකො. එතකොට පුටුව දැනිච්ච විදිය කියන්න. ඈ? කොහොමද දැනුනේ? ඔක පුටුව කෑල්ල කොහොමද අහුනේ? අතට මොකද්ද අහුනේ? ඒ කියන්නේ මොකද්ද දැන්නේ? නෑ හොඳට ඔළුවෙන් කියන්න ඕනේ. තදගතියක් දැන්නේ. තදගතිය ගැන කතා කරේ නෑනේ අපි. අපි කතා කරේ පුටුව ගැන. මං කිව්වේ පුටුව අල්ලන්න කියලානේ. ඔයලා පුටුව ඇල්ලුවා. ඇල්ලුවා මං ඇහුවා පුටුව ඇල්ලුවාද ඔව් කිව්වා. මොකද්ද දැන්නේ කියලා අහලා. දැන්න පුටුව දැන්න කිව්වහන් කියනවා තදගතිය. තදගතියක් කතා කරන්න කිව්වේ නෑනේ. මං කියන්නේ පුටුව දැන්නවද කියලා. ඈ? අර කෑල්ල කොහොමද අහුවෙන්නේ? ඈ? හරි ඒකේ මොකද්ද දැන්නේ? මොකද්ද දැන්නේ? කතා කරන්නේ නෑනේ. මොනවද දැන් පුටුව ඇල්ල
බොරුවක්ද? පට්ටපල් බොකේබරයක්. පට්ටපල් බොරුවක්. ඒක කවදාක අල්ලන්න බෑ. අල්ලපුම අහුවෙන තද ගතිය. තද ගතිය හරි සීතල හරි අහුවෙන්නේ. ඒතර සීතල තද ගතිය වෙන මේක. මේ දැන් මේක අල්ලනවනේ ඒ අහුවෙන්නේ මොකද්ද? ඒ අහුවෙන්නේ මේ මට අහුවෙන්නේ සීතල. ඒතර මේ සීතල තමයි අපි කියන්නේ මේ පීර්සිය කියලා. සීතල තමයි අපි කියන්නේ පුටුව කියලා. ඒතර මේ පුටුව කියන එක සීතල කියන මේ පීර්සිය කියන එක කෝප්පේ කියන එක ඇත්තටම තියෙන දෙයක් මනසේ හදාගෙන තියෙන ප්‍රබන්ධයක්. නිකන් කල්පනා කරන සිතිවිල්ලක්. ඒක ඇත්තටම තියෙන දෙයක්ද? ඇත්තටම තියෙන දෙයක් නම් අහුවෙන්න බෑ. නේද? ඒක අහුවෙනවද අපිට? ඈ? නේද? දැන් මේ පොළොව අල්ලනවා. පොළොව අල්ලපු ගමන් අපිට දැනෙන්නේ මොකද්ද? සීතල. මේකේ සීතල ඉතින් සීතලට පොළොව කියන්න බෑනේ. සීතලට සීතල කියන්න ඕනේ. නේද? ඒතොර ඔයාලට කවදාක්වත් හොඳට බලන්න මේ කිසි දෙයක් අල්ලන්න බෑ. ඉන්නේ මායාවක, ඉන්නේ බොරුවක, ඉන්නේ සිහිනයක. ඩ්‍රීම් එකක ඉන්නේ. සීනේ තුල සීනේ එනේව අල්ලන්න පුළුවන්ද? සීනේ එනේව අල්ලන්න බෑ. ඒ වගේ ඔයාලට කවදාක්වත් බිත්ති අල්ලන්නකො බලන්න අවතර. බිත්ති අවුවන් අල්ලන්නේ අවුවෙන්නේ තද ගතිය නැත්තම් රස්නේ ගතිය. නැත්තම් සීතල ගොරෝසු මොනවා හරි එහෙම එකක් දැනෙන්නේ. හැබැයි බිත්ති අල්ලන්න බෑ. බිත්තිය කියන්නේ සංකල්පයක්. පුටුව කියන්නේ සංකල්පයක්. එන්නේ සංකල්ප ටික තමයි අපි විඥානය විසින් අපේ මායාකාර විඥානය විසින් බාහිර තියෙන මේ සංකල්ප මෙන්න මේ තියෙන දේට මේ සීතලකකට පීර්සිය කියලා මනසින් දෙනවා. හිත ඇතුලේ තියෙන එක එයා කියන්නේ නැහැ හිත ඇතුලේ තියෙනවා කියලා විඥානය. එයා මොකද කරන්නේ? කෙලින්ම පිටට දාලා පෙන්නනවා මෙන්නම බාහිර පිට පීර්සියක් තියනවා කියලා. අපි රැවටෙනවා පීර්සිය අල්ලන්න යනවා ජීවිතේට අල්ලන්න බෑ. පීර්සිය ගන්න යනවා ජීවිතේට ගන්න බෑ. හැබැයි අපි දන්නේම නැතුව මුලාවක වැල්ලා. ඕක තමයි අපි සතර විඥාණයෙන් අරන් යන මායාව. එයා මායාකාරයෙක්. එයා මායාකාර කළා නැති දෙයක් තියෙනවා වගේ පෙන්නනවා. පෙන්නලා සතර යනවා. අල්ල බලන්න තමන් ගාව තියෙන පෑන අල්ලන්න බලන්න ෂර්ට් එක අල්ලන්න පුළුවන්ද කියලා අවු වෙනවා. හැබැයි ෂර්ට් එක කියලා හිතාගෙන ඉන්න දෙයක්. නේද? දැන් මේ කෝප්පේ කියන එක මේක අල්ලනවානේ. මේ කෝප්පේ කියන ඇල්ලුවාම අවු වෙන්නේ මොකද්ද? දැන් මේ කෝප් හඳයි මට කියන්නකෝ මේ කෝප්පේ කියන දේ සාදුකාරයක් දෙන්නකෝ. අය දැන් කෝප්පේනේ මේක කෝප්පේ අර්ථ දක්වන්න විග්‍රහ කරන්න කෝප්පේ කියන දේ අයින් කරලා. කෝප්පේ විග්‍රහ කරන්න කෝප්පයන්නේ මේක. කෝප්පේ විග්‍රහ කරන්නකෝ මොකද්ද කියලා. කෝප්පේ විග්‍රහ කරන්න. කෝප්පේ කොහමද ඇටි කොහමද කෝප්පේ ප්‍රමාණය කොහමද කියන්න බලන්න. කෝප්පේ කියන්නේ කොහමද? ඈ මොකද රවුම ගැන කතා කරන්නේ කෝප්පේ ගැන කතා කරන්නේ. දැන් ඔයාලට කෝප්පේ වෙනකොට මේ අහුවෙන්නේ මොනවද? රවුම් අහුවෙයි, ඇන්න මේ නණ්ඩ අහුවෙයි, අණ්ඩ අහුවෙයි, සුදු පාට අහුවෙයි. හැබැයි කෝප්පේ 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 නෑ. නේද? ඒතර කෝප්පේ කියන්නේ හිතේ තියෙන දෙයක් මිසක් හැබැයි මේ බාහිරින් තියෙන වගේ පේන්නනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ ලෝකේ ඇත කියන්නෙත් නෑ නැත කියන්නෙත් නෑ. ඇත කියවොත් දුස්තිය නැත කිව්වොත් මේ තියෙන්නේ කියලා පෙන්නයි. හැබැයි මේක අල්ලන්න බෑ. මායාවක්නේ. මායාව පේනවා. බිත්තිය ඔක්කොම පේනවා. හැබැයි අල්ලන්න බෑ. අල්ලන්න ගිය තැන ජීවිතේ අල්ලන්න බෑ. අල්ලන්න බලන්න පුළුවන් නම් කෝප්පය අහුවෙන්නේ අහුවෙන වෙලාවට තද ගතිය. නැත්තම් හීතල ගතිය. නැත්තම් රස්නේ ගතිය අහුවෙන්නේ. නැත්තම් තද ගතියක්. තද ගුරුසු ගතියක්. ජීවිතේට තමන්ගේ තියෙනේව අල්ලන්න බෑ. ඔන්න ලෝකේ ස්වභාවය. ඒතො ලෝකේ මොකද වෙන්නේ? අපිට එහෙම් පෙවුනට මේ හැම දෙයක්ම මනසින් හදලා දෙන්නේ. හැබැයි අල්ලන්න ගියාම අල්ලන්න බෑ. හොඳට පරීක්ෂණය කළා වයි. මේකට කියන්නේ ආර්ය පරීක්ෂණ කියලා කියන්නේ. පරීක්ෂණ කරලා බලන්න. තමන් ගිහිල්ලා මොකක් හරි අල්ලගෙන අපි කියමු මොනවා හරි දෙයක් අල්ලලා බලන්න. ටීවී එක ගිහිල්ලා අල්ලලා බලන්න. එතකොට ටීවී එක අහුවෙනවද නිකන් හීතලක් අහුවෙනවද බලන්න. එතකොට තමන්ගේ මේකට එතකොට උපදින්නේ මොකද්ද? CM මේ වැඩේ කරනකොට නුවණක් උපදිනවා. නුවණක් උපදිනවා. එක නුවණක් පෙන්නන්නම්. අපේ කාලේ තියෙන්නේ එක නුවණක් පෙන්නන්නම් අපි කණ්ණාඩියක් ගාවට යනවා. කණ්ණාඩියක් ගාවට ගියාම අපි මෙවම් බැලුවාම අපිට නුවණක් තියෙනව නේද? කණ්ණාඩිය තුල මම නැහැ කියලා. හැබැයි කුරුල්ලෝ එහෙම ගන්න නැහැ. එයාලා මොකද කරන්නේ? කණ්ණාඩිය තුල තවත් කුරුල්ලෙක් ඉන්නවා කියලා කොටනවා. හැබැයි අපිට නුවණක් තියෙනවා උපතින්ම මේ කණ්ණාඩිය තුල මිනිස්සෙක් නැහැ. මගේ ප්‍රතිබිම්බය මේක වැදිලා ඒක මට පේනවා කියලා තමයි අපිට නුවණක් තියෙන්නේ නේද?
නේද? ආන් එතෙන්දී මෙන්න මේක කියන එක බොරුවක් කියලා අපිට තේරෙනවා උපතින්ම. හැබැයි අපිට තේරෙන්නේ අපි කියන නැත්නම් පුජ්‍යලයා කියන කෙනාවත් මනසින් හදලා කියන එක තේරෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. මේ කණ්ණාඩිය වගේම තමයි අනිත් වස්තුව. දැන් ඔයාලගේ කාර්ය කණ්ණාඩියක් ඉස්සරහට ගියාම මූණ පේනවනේ. නේද? ඒක හදන්නේ මූණ පේනවා කියලා හදන්නේ කවුද? මනසින් හදලා දෙනවා මම ඉස්සරහා ඉන්න විදියට. ඒ වගේ මනසින් හදලා දෙනවා මේ පීර්තිය කියලා. ඒ දෙකම එකයි. දැන් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාම රූපේ පේනවා වගේ මේක ගත්තාම මනසින් හදලා දෙනවා පීර්තිය කියලා. පැහැදිලිද? මොකද කියන්නේ? ඉතින් ওই විදිහට තමයි අපි මුලාවක විඥානීය විසින් අල්ලලා තින්නේ. ඉතින් රූපය මේ අපි බැලුවේ නාම රූප දෙක දැන් හොයන්නේ. මේ රූපය ගැන කතා කරේ. ඒ රූපේ ස්වභාවය තමයි කියලා දුන්නේ. ඒතර රූපේ තියෙන තාක්කල් අපි ඇතාන්තේ ඉන්නවා. රූපේ නැහැ කියන එක නෙමෙයි මං කියන්නේ. රූපයක් හට ගන්නවා හේතු නිසා. මෙන්න මේ ඇසයි මේ පේන කලමනා එකතු වෙලා යම්සි දෙයක් හට ගන්නවා. හැබැයි හටගත්ත දේ එවලෙම මායාකාරී. ඒක තියෙන දෙයක් නෙමෙයි මවාපෑන්නේ. ඒකනේ අපේ මේ බුදුහාඳුරුවෝ අර ස්වාමීන් වහන්සේකට බුදුහාඳුරුවෝ දිහා බලන් හිටියානේ වක්කලි හාමුදුරුවෝ බලන් ඉන්නට කිව්වා වක්කලිය මා දිහා බලන් ඉඳලා බුදුන් දකින්න බෑ කිව්වා. එහෙනම් මොකද කිව්වේ? යෝ මම් පස්සති ධම්මම් පස්සති. උඹට බුදුන් දකින්න ඕන නම් මම දකින්න ඕන නම් මේ මගේ රූපේ දැකලා නිවන් බුදුන් දකින්න බෑ දහම දැකහන් කිව්වා. ඔව්. ඒතකොට මේ දහම දකින්න ඕනේ. මේක ටිකක් ගැඹුරුයි. අපි මේක අල්ලගත්තොත් අපිට මේ ලෝකේ වෙන වාසිය තමයි මේ බාහිරයට උපාදාන එක ටික අඩු වෙනවා. අනේ උපාදානේ තියෙනවා ටික අඩු වෙනවා. ඇයි? මේක ඇත්ත දැකලානේ. ඇත්ත නැති තාක්කල් මේක අපිට වටිනවා. ඇත්ත ටික අඩු වෙන තාක්කල් අපිට මේක නොවටිනවා. ඉතින් ඒ විදිහට අපි මේ හැම දෙයක්ම බලලා තමයි කරන්න ඕනේ. එතකොට අපිට තේරුම් ගන්න අද තේරුණාද මේ කියපු කාරණේ? මොකද කියන්නේ පැටලිලි දාන්න කොට මොනාරි ප්‍රශ්නයක් තියෙනවනේ. ඔතනින් එහාට යන්න කාල වේලාව මදි. නැත්නම් දවසම වගේ කතා කරන්න ටිකක් එහාට යන්න තිබ්බා. අපි දැන් කතා කරපු ටික දැන් කතා කරේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කළා. රූපය පායුක් කතා කළා. රූපය කොහොමද හැදෙන්නේ? රූපය මනසට ගැට ගහන්නේ කොහොමද? අපිට මේ පේන දේ ඇත්තම ඇත්තක්ද? අපි මුලාවකද ඉන්නේ කියන එක තමයි කතා කළේ. ඔය කරපු ටිකේ මොනවා හරි තියනවද අපිට සාකච්ඡා කරන්න? දෙයක්. තියනවද නැද්ද? ප්‍රශ්නයක් තියනවද අහන්න? ප්‍රශ්නයක් තියනවද අහන්න? හොඳයි එතකොට එහෙමනම් අපි අදට નિયમિત වැඩසටහන නිමා කරමු. 11ට ස්වාමීන් වහන්සේ වඩිනවා. දැන් වඩින්නේ නැහැ. එතකොට අපි අදට අපි සාකච්ඡා කරේ මේ තමන් ගැන තමන්ගේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ කතා කළේ. ඒ වගේම කුසල අකුසල ගැන කතා කරා. ඒ වගේම නාම රූප ගැන කතා කළා. ඉතින් විවිධ කරුණු කතා කළා. මම හිතනවා මේ කරුණු ඔස්සේ ඔයත්තන්ට යම් දහන් දැනුමක් අවබෝධයක් ලැබෙන්න ඇති. ඉතින් තමන් කොහොම හරි මොන ක්‍රමයෙන් හරි අකුසලේන එක නවත්තලා කුසල් නැවත කුසල් උපදින විදිහට තමන්ගේ මනස හදාගන්න බලන්න පින් කරන්න පින තුල කුසලයේ මෝදු වෙන විදිහට පින් කරන්න උත්සාහ කරන්න. එතකොට අපිට අර කුසලයේ තුලින් අපිට මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. මේ විදිහට සාකච්ඡා කළා මේ ලෝකයේ ඇත්ත ස්වභාවය හඳුනා ගන්න බලන්න. ඉතින් අපි මේ පැය කීපයක් තිස්සේ සාකච්ඡා කරලා ලබා ගත්තා වූ පින අපි නමින් අපිට මේ විදිහට මේ ධර්ම දේශනා කරන්න සකස් වුණේ අපේ ගුරු බෞතුන් නිසා. ඔයත් එක්කන ගුරුවරු ඇති මිය පරලොව ගිහිල්ලා ඉන්නවා නම් ඒ ගුරුවරුන්ට අපි ලබාගත් සත්‍ය ආධාර කරගෙන නිවන් දකින්න සත්‍යයක් වේවා කියලා සාදු කියමු. ඒ වගේම ජීවත් වෙලා ඉන්න ගුරුවරුන්ට අපි මේ කරපු සත්‍යාව නිසා නිරෝගී සුවයටපත් වෙන්න හේතු වාසනා වේවා කියලා සාදු කියමු. සාදු සාදු. ඒ වගේම මේ ප්‍රදේශය ආරක්ෂා කරන සුමන සමන් දෙවියන් ඇතුළු ඒ සීලූම දෙවියන් අපිට අනුග්‍රහ දක්වනවා අපිට ආශිර්වාද කරනවා අපි කරන වැඩ හොඳයි යහපත් කියලා කියනවා. ඉතින් ඒ සීලු දෙවියන්ටත් බලාපොරොත්තු වෙන බෝධියකින් නිවන් දකින්න අපි හිමිදිර පාන්දර සිට ලබා ගත්තා වූ සත්‍ය ධාරාවන්
දෙවියන්ට ලබා ගන්න මේක මේ අවස්ථාව හේතු වේවා කියලා සාදු කියනවා. මේ වගේම අපි නම් මිය පරලෝ ගිය අපේ අම්මා තාත්තා විවිධ ඥාති හිතාසී ඇති. ඉතින් ඒ වගේම ජීවත් වෙලා ඇති සමාජ දෙමව්පියන් ජීවත් වෙච්ච ඇයට නිදුක් නිරෝගී සුවේද මිය පරලෝ ගිය ඇයට අපි ලබාගත සත්‍ය වලින් උදව් උපකාර කරගෙන යම් අබල දුබල තැනක උප්පත්ති ලැබිලා තියෙනවා නම් යහපත් තැනකටපත් වෙන්න අපි මේ කිරුපු සක්‍රියාව හේතු වාසනාව කියලා සාදු කියනවා. එහෙනම් අපි ගාථා සජ්ජායනා කරලා අදට උදේවරු වෙනීමට වැඩසටහන නිමා කරමු. මාත් එක්ක සජ්ජායනා කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා එත්තාවතාත අම්මේ සම්පදම් පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන්තු. එත්තාවතාත අම්මේ සම්පදම් පුඤ්ඤ සබ්බේ එත්තාවතාත අම්මේ සම්පදම් පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු. ආකාසට්ටාට බුම්මට්ටා දේවා නාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්. ආකාසට්ටාට බුම්මට්ටා දේවා නාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං. ආකාසට්ටාට බුම්මට්ටා දේවා නාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛං. කායේන වාචා චිත්තේන පමාදේන මයා ආචයං කමමේ වන්තේ භූරිපං. කායේන වාචා චිත්තේන පමාදේන මයා ආචයං කමමේ ධම්ම. කායේන වාචා චිත්තේන පමාදේන මයා ආචයං කමමේ සංඝ. අනුත්තර. හොඳයි සිළු දෙනාට තෙරුවන් සරණයි. ඔබ වහන්සේට විමසුවත් ඒ වගේ අධිෂ්ඨානය කරනවා. ඒ වගේම දෙමව්පිය සහෝදරාදීන් දූ දරුවන් ඔබ විඳ සියලු දෙනා පුරට ගන්න වාසනාව උදා වේවා. තව තවත් ධර්ම දේශනා කළා මේ අය උතුම් නිවන් සම්පත්තිපත් කරන්න හැකියාව භාග්‍ය වාසනාව උදා වේවා කියලා අධිෂ්ඨානය. ඔබට විඥාන දේශනාවකදී සංස්කාර බෞද්ධ සමිතිය සභාපති විමල් පියන්මන්තා. ඉතින් මේ මහතාට ආවිස සැප බලවත් වේවා යන සාදු වාරකේ ප්‍රාර්ථනා කරනවා.